අපේ දෙවැනි පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙන්නේ. WhatsApp නාමිනි රාජිත අකලංක WhatsApp ඕකේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අද වර්තමාන දේශපාලන තත්ත්වය එක්කම බජට් එක අයවැය අවසන් වුණා. ඊට පස්සේ දේශපාලන කරලියට මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ කාරණා එක්ක වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අපි කතා කරන් යන්. බජට් එක සම්බන්ධයෙන් නාමිනි මොකද හිතන්නේ? බජට් එක අපිට සතුට වෙන්න පුළුවන් විදිහේ බජට් එකක් තියෙනවා ඉතින්. සාමාන්‍යයෙන් ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් සම්බන්ධයෙන් රීස්ට්‍රක්චරින් ප්‍රොසෙස් එක පිළි අරගෙන තියෙනවා. ජනාධිපතිතුමා ඊයේත් ඒක ගැන සඳහන් කරා මම හිතන්නේ මේ අපි ඇවර කරන්න ඕන ආයතන ඇවර කරන්න ඕනේ. අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි කතා කරපු දේ රනිල් වික්‍රමසිංහරත් කරගන්න බැරි වුණා සමහර දේවල්. ශ්‍රී ලංකන් එක සම්බන්ධ ඉෂුව එක ගත්තොත් එහෙම මේ ලිබරල් මහා ලිබරල් නායකයෙක් කියලා සඳහන් කරන රනිල් වික්‍රමසිංහටත් වෘත්තීය සමිති සහ ඒ සමාජ බලපෑම් වලට යට වෙන්න වුණා. ඒක ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ ශ්‍රී ලංකන් එයාලයින්ස් නම් ඇත්තටම බැරි වුණේ මේ ඒකේ ලයබිලිටීස් වැඩි. ඒක ගන්න කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් එකඟ වුණේ නැහැ ප්‍රොසෙස් රීස්ට්‍රක්චරින් ප්‍රොසෙස් එක තුල. ඒ නිසා මේ ආණ්ඩුවෙන් නෙමෙයි ඒක පහුගිය ආණ්ඩුවේදී ඒ කාලෙම තීරණය කරා ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ප්‍රයිවටයිස් කරන්නේ නැහැ කියලා. නෑ ඒක නෙමෙයි නාමිනී. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ උතර තියෙන ණය ප්‍රමාණය. ඒතර ඕනම ආයතනයක් ණයත් එක්ක ගන්නේ නැහැ. ඒක මේ ඒක යෝජනා වුණා. ඒක සාකච්ඡා වුණා ශ්‍රී ලංකන් එක සම්බන්ධව සාකච්ඡා කරන අනිකුත් තැන්වලදී ණය භාණ්ඩාගාරය පවර ගන්න. ඔය එකේ පියවරක් හැදෙන්නේ දැන් බිලියන 20ක් දීලා තියෙන මේ බජට් එකේ. දුන්නේ ණය පියවන්න. හරිද? මේ ආණ්ඩුව වියදම් කරේ බිලියන 20000ක් මේ අය. බිලියනද මිලියන 20000. මිලියන 20000. මිලියන් 20ක්. නෑ බිලියන් 20ක්. මිලියන 20000ක් වෙන් කරේ මිලියන 20000. ණය පියවන්න. නමුත් ණය පියවුවට පස්සේ තමයි ප්‍රයිවටයිස් කරන්න පුළුවන් වෙන්නේ. දැන් කලින් උනුත් සාකච්ඡා වුණා. කලින් ආණ්ඩුව තියෙද්දිත් ඔක සාකච්ඡා වුණා. ණය භාණ්ඩාගාරයට පවරගෙන මේක පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ගත්තාම අපිට යම්කිසි විදියකට දැන් අපි ප්‍රතිශතාත්මක අගයකට ගියොත් එහෙම අපි හිතමු 80යි 20කට ගියා කියලා පෞද්ගලික ආශ්‍රිත 80ක් දීලා ආණ්ඩුව 20ක් තියාගත්තා. නමුත් මේ ආණ්ඩුව නිශ්චිතව කියන්නේ නැහැ නේද ශ්‍රී ලංකන් එයාලයින්ස් පෞද්ගලීකරණය කරනවා කියලා. කියලා නැහැ තාම. මං කියන්නේ අපිට කලින් කරන්නේ නැහැ කියලා තමයි කරන්නේ නැහැ කියන මතය තියෙනවා. කරන්නේ නැහැ කියන මතයට ඇත්තම හේතුව තමයි ඒක ගන්න කිසිම ඉන්වෙස්ටර් කෙනෙක් දැනට කැමති නැති වීම. මේ නාමිනි කියන පොයින්ට් එක තියෙනවා. ඉන්වෙස්ටර්ස්ලා ආවේ නැහැ. දැන් ඉල්ලලා තියෙනවා. පෞද්ගලිකවම අපි දන්නවා ඉන්වෙස්ටර්ස්ලා ඉල්ලලා තිබුණා ශ්‍රී ලංකන් එයාලයින්ස් නෙමෙයි ඉල්ලලා තියෙන්නේ. එයාලා කේටරින් එක, ශ්‍රී ලංකන් ඉන්ජිනියරින් එක, ග්‍රවුන්ඩ් හැන්ඩලින් වෙනම සෙපරේට් මේ ඩිපාර්ට්මන්ට්ස් තමයි ප්‍රයිවටයිසේෂන් වලට කැමති වෙලා තියෙන්නේ. සම්පූර්ණ එන්ටිටි එකක් හැටියට ශ්‍රී ලංකන් එයාලයින්ස් මේ පෞද්ගලීකරණය කරන්න කවුරුත් අවිලා නැහැ. ඔය ගැන කතා කරනකොට රාජිත මේ ණය රජය පවරගෙන ණය නිදහස් කරාට පස්සේ ඒක මේ පුද්ගලික අංශයට පවරන්නේ. ඒකට දැන් අතන කතාව. ඒකට ආණ්ඩුවට බදු ආදායමකුත් එනවා. ඒ වගේම ෂෙයාර් එකකුත් තියාගන්න පුළුවන්. මේකේ මොකද මේකට කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් එන්නේ නැතුව ණය පියවුවයි කියලා. දැන් මේ වෙලාවේ ආණ්ඩුව මිලියන 20000ක් වෙන් කරලා තියෙනවා ණය පියවන්න. එතකොට කවුරු හරි හිතනවා නම් දැන් ණය පියවුවට පස්සේ ඔපරේෂනල් ප්‍රොෆිට් එකක් එන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි. ඒක තමයි වැරදි තැන. ඒ තමයි වැරදි තැන. දැන් එතකොට ඒක එහෙම දෙයකින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒ කියන්නේ මේකට විශාල කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැතුව ශ්‍රී ලංකන් ගොඩ ගන්න බෑ. හැබැයි රාජිත හිටියේ නේද මොකක් හරි සම්බන්ධ කමිටුවක හරි මොනවා හරි මේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ. නෑ මම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ කමිටුවක හිටියේ නැහැ. නමුත් මම අවස්ථා කිහිපයකදී සුරේෂා හෙඩ් කරපු කමිටි එකත් එක්කලා යම් අවස්ථාවල සාකච්ඡාවල නිරත වෙලා තියෙනවා. යම් ආයෝජකයින්ව සම්බන්ධ කිරීමේදී මේ කොහොමද මේකේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ ආයෝජකයින්ගේ කන්සර්න් සම්බන්ධව යම් සාකච්ඡාවල නිරත වෙලා තියෙනවා. ඇත්තෙන්ම දැන් මේකේ මේ අකලංක කියන පොයින්ට් එක තමයි දැන් මේ වෙලාවේ මේක පෞද්ගලීකරණය කර යුතුයි කියලා අපි සියලු දෙනාම ඒකමතිකව පිළිගන්නවානේ. අපි පිළිගන්නවා. මේක පිළිගන්න එක හේතුවක් තියෙනවා විමුක්ති. කවුරුත් මේක හරියට සරලව කියන්නේ නැහැ. ඔය සියඹලාණ්ඩුව පැත්තේ ඉන්න ගම්වල ආච්චි අම්මලා මං හිතන්නේ දඹදිවවත් ගිහිල්ලා නැහැනේ ඔය ශ්‍රී ලංකන් එයාලයින්ස් ෆ්ලයිට් එකක.
දැන් ඇත්තටම දැන් දඹදිව කියන්නේ ෆ්ලයිට් එකක් කියන එකක් ඇහැට දැකලා ඇත්තේ උඩ යනකොට. ඒත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් දැකලා නැතුව ඇති හෙලිකොප්ටර් දැකලා ඇති. ඒ මිනිස්සුත් බදු ගෙවනවා. ඒ මිනිස්සුත් බදු ගෙවනවා මේක තියාගන්න. මෙතනනේ පම් මේ වෙලාවට දඹදිව යන්නේ ශ්‍රී ලංකන් වල නෙමෙයි කියන්නේ බජට් එයාලයින් එකක් නෙමෙයි ශ්‍රී ලංකන්. ගොඩක් වෙලාවට දඹදිව වගේ යන්නේ බජට් වල. ගොඩක් වෙලා එයා ඉන්දියා සාධාරණටක මම හිතන්නේ එයාබසසුත් ගොඩක් පරණයි. ඒ අලුත් මම කියන්නේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැතුව මේක ගොඩ දාන්න බෑ. දැන් අපි දැන් අතරම ගත්තොත් මේක එමිරේට්ස් වලට දීලා තිබ්බ එක. මේකනේ ඔය ප්‍රශ්නේ මම හිතන්නේ මහින්ද රාජපක්ෂ තමයි ඔකට වග කියන්න ඕනේ. මම හිතන්නේ මේ ශ්‍රී ලංකන් ඉෂුව එකට අපිට ඒක අමතක කරන්න බෑ. අපිට කතා කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මහින්ද රාජපක්ෂ තමයි නැවත මේ කියන්නේ චන්ද්‍රිකා දීලා තිබ්බ එක මම හිතන්නේ ශ්‍රී ලංකන් එක ගිවිසුම අවසන් වුණාට පස්සේ දිගටම ආණ්ඩුව බාරේ තියාගෙන ගියේ සහ ඒ ශ්‍රී ලංකන් එකට තව බරක් වෙන්න මිහින් ලංකා එක පටන් අරගෙන ඒ වගේ විශාල ඔය අර මේ චාටර් ෆ්ලයිට් එකක් දුන්නේ කියලානේ. ඔව්. කොහේ හරි සංචාරක මේ නෑ නෙල්සන් මැන්ඩලාගේ ෆියුනරල් එකට යන්නේ. ඉතින් කොහොම වුණත් අපි ශ්‍රී ලංකන් ඉෂුව එකක අපි දිගටම කතා කරන්න නෑ ඕකේ ඇත්තටම මේ නාමිනි මතු කරපු පොයින්ට් එක හරි. ඒ කියන්නේ මේක පෞද්ගල මේ කියන්නේ ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් සම්බන්ධව ආණ්ඩුව ඉන්නවා ප්‍රතිව්‍යුහගත කිරීමේ කියන ලයින් එකේ ඉන්නවා. හැබැයි යාල ශ්‍රී ලංකන් සම්බන්ධව කියලා නෑ. අපි කියන්නේ ශ්‍රී ලංකන් ගැනත් අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මේක මේ බිලියන 20 වැඩක් වෙන්නේ නෑ මේක ප්‍රයිවටයිස් කරන්නේ නැත්තම් මේ යොදෝපයක. ඒ කියන්නේ අයවැය ගත්තොත් second largest expenses එක. ඒ වුණාට මේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ප්‍රයිවටයිස් කරන්නේ නැත්තම් මේ බිලියන 20 වැඩක් නෑ. මේ රටේ මේ පහුගිය අවුරුද්දට පේයි ටැක්ස් එක ගෙවපු වෘත්තිකයෝ ඒ කියන්නේ මේ මධ්‍යම පන්තිය සහ ඒ වගේම ඔයා කිව්වා වගේ අර ඈත ගම්නියම් ගම්වල ඉන්න මේ ෆ්ලයිට් එකක් ජීවිතේට යන්න තිය එයාපෝට් එක ඇහැට දැකලවත් නැති මිනිස්සු ගෙවපු බදු කන්දරාව මේ ආණ්ඩුවේ පළවෙනි අයවැයේ දෙවනියට වැඩිම මුදලක් වෙන් කරලා තියෙන්නේ මේ ශ්‍රී ලංකන් එකේ ණය ගෙවන්න. මේක හරි ඒක එතනින් එහාට මං හිතන්නේ මේ ශ්‍රී ලංකන් එක පුද්ගලීකරණය කරන්නේ නැත්තම් මං හිතන්නේ මේ ඒක බරපතල ප්‍රශ්නයක් මේ බදු ගෙවන ජනතාව ප්‍රශ්න කළ යුතු කාරණාවක්. හැබැයි දැන් මේ ආණ්ඩුවට ඡන්ද දීපු බහුතරයක් ජනතාව විශ්වාස කරනවා. ඔවුන් මේ ප්‍රතිපත්ති විශ්වාස කරලා ඡන්ද දුන්නේ. කියන්නේ ප්‍රතිපත්තිය තිබුණේ මේව ප්‍රතිව්‍යුහගත කරනවා කියලා නෙමෙයි. මැතිවරණ වේදිකාවේ කිව්වෙත් එහෙමයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති අනුව තිබුණෙත් එහෙමයි. එතකොට ඒ කියන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා එයාර්ලයින්ස් එක සහ SLT එක ගැන ලොකු කතා බහක් තිබුණා. එතකොට ඒ දෙකම රාජ්‍ය සතුව තියාගෙන ඉන්නවා. නෑ හැබැයි ඔයාට මතක නම් විමුක්ති ජනාධිපතිවරණයට ආසන්න කාල සීමාවේ ජනාධිපතිතුමා එක රැස්වීමක කියනවා මට මතක නම් නිවැරදි කරන්න ඇති නම් අනිත් හරියටම කිව්වා ඒ වචනේ මේ රටකට ජාතික ගුවන් සේවයක් තියෙන එක වැදගත් කියලා අපි පිළිගන්නවා. හැබැයි ශ්‍රී ලංකන් එක තියාගන්න ඕනේද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියලා. ඥාතිපතිතුමා එහෙම කිව්වා. ඔව් ඒ කියන්නේ ජාතික ගුවන් සේවයක් තියෙන එක වැදගත්. හැබැයි මේ තියෙන ශ්‍රී ලංකන් එක තියාගන්න ඕනේද කියලා ප්‍රශ්නයක් තියෙනවා කියලා මං හිතන්නේ මොකක් හරි ඔය මේ ආර්ථික විශේෂඥයෝ සහ පෞද්ගලික අංශයේ හමුවකදී මොකක් හරි එකක් එහෙම කිව්වා වගේ මට මතකයක් තියෙනවා. මං හිතන්නේ මං නිවැරදි නම් කිව්වා එහෙම එකක්. ඔව් නෑ දැන් ඔය වගේව අපි ගන්න ඕනේ දැන් කොහොමත් පොපියුලිස්ට් රෙටරික්නේ මේ අපි මැතිවරණ වේදිකාවක් තුල ගොඩක් වෙලාවට බලය ගන්න පුළුවන් ගොඩක් වෙලාවට ඉමෝෂන්ස් ට්‍රිගර් කරලා. ඉතින් එතකොට මැතිවරණ වේදිකාවේ සහ ලංකාවේ ගොඩාක් ඉතින් වාමවාදී දේශපාලන ව්‍යාපාරය තුල කියපු දේ තමයි අපේ මේ නැෂනල් ඉන්ට්‍රෙස්ට් එක නැෂනල් සිකියුරිටි එක අපේ ජාතික සම්පත් කියන තැන ඉඳන් තමයි මේ දක්වා එදා සිට මේ දක්වා ජාතික සම්පත් පෞද්ගලීකරණයට එරෙහි වෙන්නේ කතා කරන්නේ දේශපාලන ව්‍යාපාර එකක් දෙකක් හැරෙන්න මන්ද නැහැ සියලුම දේශපාලන ව්‍යාපාර කියලා මට බය නැතුව කියන්න පුළුවන් මේ ප්‍රයිවටයිසේෂන් කියන කන්සෙප්ට් එකට කැමති උන්නේ නැහැ. ඒක කරන්න හදපු හැම වෙලේම ඩිස්කරේජ් වෙන විදිහට වැඩ කරා. අනිත් එක ප්‍රයිවටයිසේෂන් කරන එක ගැන අනිත් තියෙන ප්‍රශ්නේ තමයි ඒකේ ප්‍රොසෙස් එක කොච්චර විනිවිදද කියන එක. ඒ නිසා තමයි ඊළඟට ආපු ප්‍රශ්නේ. ඊළඟට දැන් මේ කියපු එකත් එක්ක මේ රටකට ජාතික ගුවන් සේවයක් ඕන කියන එක ඒක තමයි අපේ තියෙන වැරදි මතවාදය.
එහෙම රටකට ජාතික ගුවන් සේවයක් ඕනේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවක් බේසිකලි පිහිටවල තියෙන්නේ කරුණු තුනකට. එකක් තමයි නීති හදන්න, නීති ක්‍රියාත්මක කරන්න සහ යුක්තිය පස්දෙන කාර්යයට. ඒව තුලට තමයි මේ ජාතික ආරක්ෂාව ඇති කිරීම, ඔය වගේ දේවල් අදාළ වෙන්නේ. එතකොට සෝෂල් කොන්ට්‍රැක්ට් කියන එකෙත් තියෙන්නේ ඇයි ගවර්න්මන්ට් එකක් බිහි වෙන්නේ ජෝන් ලොක් කියන්නේ මේ කාරණාවලට කියලානේ. එතකොට ආණ්ඩුවක් කැමති අනිත් හැම ආයතනයක් වගේම දැන් මේ ආයතන අපි මේ වීඩියෝ කරන මේ ආයතන වගේම එක්ස්පෑන්ඩ් වෙන්න. ඒ අපි වගේම තමයි අපි පුද්ගලයා වගේම තමයි ආණ්ඩුවක් හිතන්නේ. එකම වෙනස තමයි දැන් අපි කට්ටිය එකතු වෙලා ඕගනයිසේෂන් එකක් පිහිටුවා ගත්තාම ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා මෙම්බර්ස්ලා ඉන්නවා. ඒතර අපි එක්ස්පෑන්ඩ් වෙද්දී අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ අයගෙන් අපිට කැමැත්ත ගන්න වෙනවා කන්සෙන්ට් එක ගන්න වෙනවා. ඕගනයිසේෂන් එකක මෙම්බර්ස්ලාගෙන් කැමැත්ත ගන්න වෙනවා. ඒකට ඇනුවල් මීටින්ග්ස් මොනවා හරි තියෙනවා. හැබැයි දැන් ආණ්ඩුවකට සල්ලි නැහැනේ. ආණ්ඩුවකට තියෙන ටැක්ස් පේ මනි. දැන් අපෙන් අය කරන සල්ලි. එතකොට ආණ්ඩුවක් ලොකු වෙන්න හිතනකොට එයාට ලොකු වෙන්න ආසන ඔය නීති හදන එකෙන් අමතරව එයාට හිතනවා බිස්නස් එකක් කරන්න ඕන, ප්ලේන් එකක් පදින්න ඕනේ, ෆෝන් කම්පැනියක් දාගන්න ඕනේ. එතකොට ඒකට ගන්න වෙන්නේ අපේ ටැක්ස් පේ මනි එක. එතකොට අපේ සල්ලි ගන්නව උනාට එයාලට ආණ්ඩුව කවදාවත් අපෙන් අහන්නේ නැහනේ. දැන් අපිට රිටර්න් එක සම්බන්ධව. ඒ කියන්නේ අපිට එයාලා අහන්නේ නැහැ අපි ප්ලේන් පැදින බිස්නස් එකක් කරනවට ඔයාලා කැමතිද කියලා. අපි දන්නෙත් නැහැ. හේතුව තමයි මේ දක්වා ලංකාවේ අපි ගොඩක් ගාලා තියෙන ඉන්ඩිරෙක්ට් ටැක්සස්. ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ මේක මේ අපෙන් ටැක්ස් අය වෙලා අපේ සල්ලි වලින් තමයි මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න යන්නේ කියලා. ඊළඟට ආණ්ඩුවක් එක කරන්න යන්නේ තමන්ට පුළුවන් හින්දාත් නෙමෙයිනේ. අන්න අර වගේ එක ආස හිතෙනවා. ජාතියකට අයිඩියොලොජිකල් ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට නාමිනී ගත්තොත් එහෙම ලංකාවේ අපි නිදහසින් පස්සේ මේ ඉකොනොමික් ට්‍රාන්සිෂන්ස් ගත්තොත් එහෙම ඔය ස්ටේට් ඕන් මේ බිස්නස් කියන එක එන්නෙම ගොඩක් වෙලාවට බණ්ඩාරනායකගේ දස අවුරුදු සැලැස්මේ. يعني 1956 ඉඳන් බස් ජනසතුපි ව්‍යාපාරයෙන් පස්සේ ඇත්තටම අපි නිදහස ලබනකොට අපේ රටේ දියුණු පුද්ගලිකංශයක් තිබුණා. ඒ කියන්නේ අපි අපේ බෙන්ස් බස් පාරේ දිව්වේ. හරිද? බෙන්ස් බස් පාරේ දිව්වේ. එතකොට එදා සහ අදත් එක්ක බලනකොට විශාල වෙනසක් මේ අපේ මේ බස් කර්මාන්තය ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම මේ වතු සමාගම් ටික ඉතාම දියුණු වතු සමාගම් ටිකක් තිබුණේ. දැන් ඇත්තටම සිරිමා බණ්ඩාරනායක මැතිනිය අක්කර 50ට වඩා වැඩි 70 අර බණ්ඩාරනායකගේ දස අවුරුදු සැලැස්මේ දෙවෙනි පියවර. ඒතර අපි ගත්තොත් එහෙම මට පුංචි කාරණාවක් මතු කරන්න තියෙන්නේ 56 ඉඳන් 66 වෙනකන් හදපු දස අවුරුදු සැලැස්මේ ගොඩක් වෙලාවට අපි දන්නවා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ ගොඩක් මේ කියන්නේ ටෙක්නිකලි මේ අලුත් කර්මාන්ත අලුත් තාක්ෂණයන් ගෙන ආවා මේ රුසියාවේ කර්මාන්තවලට. පරණ මැෂින් ගලවනකොට රුසියානු ආධාර විදිහට තමයි ගොඩක් වෙලාවට ඒවා ලංකාවට ආවේ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඔය මේ ෆැක්ටරිස් පටන් ගත්තේ. ඉතින් බණ්ඩාරනායක විසින් ඇති කරපු දසවරුදු සැලැස්ම තිබුණේ මේ රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය. ඒ කියන්නේ රජය තමයි කැපිටල් එක ඉන්වෙස්ට් කරන්නේ, රජය තමයි බිස්නස් කරන්නේ. අර ප්‍රශ්නේ තියෙන්නේ රජයට එහෙම සල්ලි නැහැ. රජය හිතුවට. ඒ කියන්නේ රජයට කොහෙද සල්ලි? ඒ කියන්නේ පබ්ලික් ෆන්ඩ් කියලා එකක්වත් නැහැ. තියෙන ටැක්ස් පේ මනි. ඒක එන්නෙම අර ලෙෆ්ට් අයිඩියොලොජි එකත් එක්ක. ඒ කියන්නේ ආණ්ඩුව ඒ කියන්නේ ආණ්ඩුව විසින් සියලු දේ මධ්‍යගතව තීරණය කරනවා. ඒ කියන්නේ සෙන්ට්‍රල් ප්ලෑනින් එකත් එක්ක. එතකොට ඒක තමයි රටකට. හැබැයි අපි ගත්තොත් එහෙම ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 1964 හෝ 65 බී.ආර්. ෂැනොයි කියන ඉන්දීය මේ මූල්‍ය විශේෂඥ ආර්ථික විශේෂඥ 65 බී.ආර්. ෂැනොයි ඇවිල්ලා ෂැනොයි ප්‍රින්සිපල්ස් මත එයා මේ ලංකාවේ මේ ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒතර මුදල් නැමෙත UB වන්නේ නායකනේ. නෑ මට මතක විදිහට ජේ.ආර්. ජයවර්ධන. නෑ ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය ඇමති. UB වන්නේ නායක තමයි 65 ආණ්ඩුවේ මුදල් වෙන්නේ නැති. එයා තමයි මම හිතන්නේ වර්ල්ඩ් බැංක් චාර්මන් පෝස්ට් එකටත් මම හිතන්නේ පත් වෙලා හිටියානේ. මේ UB වන්නේ නායක කියන්නේ අපේ කුරුණෑගල මන්ත්‍රී. නිකවරටි මන්ත්‍රීතුමා. ඉතින් කොහොම හරි ලංකාවේ අවාසනාවකට ලංකාවේ ෂැනොයි ප්‍රින්සිපල්ස් හරියට ක්‍රියාත්මක කරගන්න ලංකාවට බැරි වුණා. වාට මතක නම් රාජිත 1992 කාලේ ඉන්දියාවේ බරපතල මූල්‍ය අර්බුදයක් ආවා මේ නරසිංහ රාවෝ අග්‍රාමාත්‍යවරයාගේ කාලය වෙනකොට බරපතල මූල්‍ය අර්බුදයක් ආවා. එතකොට ඔය ආචාර්ය මන්මෝහන් සිං තමයි මේ ආර්ථික කළමනාකරණය කිරීමේ වගකීම බාරගත්තේ. මන්මෝහන් සිං අනුගමනය කරේ ඇත්තරම ෂැනොයි ප්‍රින්සිපල්ස්. ෂැනොයි ප්‍රින්සිපල්ස් වලින් තමයි ඉන්දියාව හරි ට්‍රැක් එකට ඇවිල්ලා
ඉන්දිය ආර්ථික වර්ධන ක්‍රියාවලියට ඉන්දියාව මම ඔකට පොඩි ඌණ පූර්ණයක් එකතු කරනවා. මම හිතන්නේ මම අහලා තියෙනවා. දැන් අපි හැමෝම පිළිගන්න එක්සත් ජාතික පක්ෂය වෙලා ලිබරල් ධනවාදී කන්සර්වේටිව් දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් හැටියටනේ. නමුත් ඔය ෂැනෝයි ප්‍රින්සිපල්ස් ගෙනාවහම ජේ.ආර්. ජයවර්ධන දැඩිව පෙනී ඉඳලා තියෙනවා ඒ ඩඩ්ලි සේනානායකගේ හත් හවුල කියලානේ කියන්නේ. හත් හවුල් කැබිනට් එකේ ඒකේ පිලිප් ගුණවර්ධනත් ඉන්නවා. මම හිතන්නේ දීවර ඇමති වගේ ඇමති ධූරයක මේ ෂැනෝයි ප්‍රින්සිපල්ස් ලංකාව තුළ ඉම්ප්ලිමන්ට් කරන්න. නමුත් ඩඩ්ලි සේනානායකගේ මම අහලා තියෙනවා මම දන්නේ මේක හරිද වැරදිද කියලා. ඩඩ්ලි සේනානායකගේ පෞද්ගලික අභිලාෂය මත එයා කැමති වෙන්නේ නැහැ ෂැනෝයි ප්‍රින්සිපල්ස් ලංකාව ඇතුළේ ක්‍රියාත්මක කරන්න. ඔය ඒ ආණ්ඩුව ඇතුලේ තිබ්බ ඔය අර්බුදයේ හින්දා තමයි හරියටම මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ. ඒ වෙලාවේ අපි ක්‍රියාත්මක කරා නම් අද ලංකාව යම් තැනකට සිංගප්පූරුවට කලින් අපි යම් තැනකට ඇවිදලා තියෙනවා. කොරියාව සහ සිංගප්පූරුව කියන ලෙවල් එකට අපිට එන්න ඒ පිම්ම එමනම් අපි ඇත්තටම කලින් ඉන්දියාවට නෙමෙයි දකුණු කොරියාව ඔය පිම්ම පයින්නේ 1970 ගණන් වලනේ. ඔය එතකොට 70 ගණන් වල අගභාගයේ වගේ 80 ගණන් වල මුල හරිය වගේ. ඉන්දියාව පිම්ම පයින්නේ 1991 වලින් 91කින් පස්සේ. එතකොට සිංගප්පූරුව පයින්නේ 70 දශකේ. එතකොට අපිට ෂැනෝයි ප්‍රින්සිපල්ස් ෆලෝ කරා නම් අපිට 1965 පිම්ම පැන ගන්න. ඒ කියන්නේ ඇත්තටම එතකොට දැන් අපි දන්නවා චීනයේ ඩෙන් ෂියාවෝපින් බලයට එන්නෙත් 1970 ගණන් වල අගභාගයේ ජේ.ආර්. ජයවර්ධන බලයට එන සමකාලීනව. අපි ඊට කලින් මේ අපිට මේ ලිබරල් ආර්ථික පිම්ම ඒ කියන්නේ ධනේශ්වර ආර්ථික පිම්ම අපිට පැන ගන්න බෑ. ලංකාවේ තියෙන අර්බුදය තමයි අපි ගත්තොත් එහෙම අපේ ඉකොනොමික් ට්‍රාන්සිෂන්ස් බැලුවාම මේ නිදහසින් පස්සේ අපිට ධනේශ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. නෑ මම හිතන්නේ කලංක මම හිතන්නේ නාමිනිත් මේක පැහැදිලි කරන්න පුළුවන් වෙයි. දැන් මේ කියන විදිහට මේ ආණ්ඩුව යන්නේ ධනේශ්වර ප්‍රතිපත්තියනේ. නෑ අපි බලාපොරොත්තු වෙනවා. මම ඔය දෙන්නගේ විශේෂම නාමිනි ලිබරල් යූත් මූව්මන්ට් එක වගේ සංවිධානයක් හදාගෙන තරුණයින්ට මේ ලිබරල් මතවාදය ඉස්සරහට ගෙනියන කෙනෙක්නේ. ඒ නිසා මම අහන්නේ දැන් මේකේ ධනේශ්වර ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙන පළවෙනි හේතුව හැටියට මම දකින්නේ අපේ දේශපාලන පක්ෂ අපි කොච්චර කිව්වත් දක්ෂිණාංශිකයි වාමාංශිකයි කියලා මෙයාලා කිසිම අවස්ථාවක ස්ථාවර දක්ෂිණාංශික ප්‍රතිපත්ති හෝ වාමාංශික ප්‍රතිපත්ති වල එළවගෙන ඉඳලා නැහැ. මම පුංචි දෙයක් කියලා හරි ඉන්ටරෙස්ටිං නෑ ඉන්ටරෙස්ටිං ඔබේ මේ ඔබේ දිස්ත්‍රික්කෙම උදාහරණයක් කියන්න. හරි ඉන්ටරෙස්ටිං කතාවක්. මේ යුගදනවි බලාගාරය සම්බන්ධ මේ ආවනේ මේ කෙරවලපිටිය ඒක පෞද්ගලීකරණය කිරීම සම්බන්ධ යෝජනාවක් ආවනේ මේ මොකක් හරි එහෙම ඒක ඒ විවාද අවස්ථාවක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්නකොට මේ දැන් ඔබතුමා යෝජනය කරන දිස්ත්‍රික්කෙම ගම්පහ දිස්ත්‍රික්කේ මේ ඔය අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් මේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්ගේ දෙවනි පරම්පරාවේ මේ മന്ത്രിවරයෙක් පුතෙක් මන්ත්‍රීවරයෙක් කියන්නේ තාත්තා UNP කියලා කිව්වම එයා දැන් UNP නෙවුනත් දැන් ඉන්නේ ලිබරල් මතවාදයක් පක්ෂයක ඒකට තාත්තා UNP ඔහු කියනවා මේ රට විකුණන මේ ජාතික සම්පත් විකුණන්න දෙන්න බෑ කියලා පාර්ලිමේන්තුවේ කතාවක් කරනවා. හරි ඉන්ටරෙස්ටිං. ඒ කියන්නේ දැන් ඔහුට විරුද්ධ වෙන්න මගේ විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා නාමිනී කිව්වා වගේ ට්‍රාන්ස්පරන්සි ප්‍රශ්නයක් නක් තියෙනවා. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නකුත් තිබුණා. දැන් ලංකාවේ මේ දක්වා ප්‍රයිවටයිසේෂන් වල ප්‍රශ්නේ තිබුණේ ඒ ප්‍රොසෙස් එක කොච්චර ඒක තමයි. ට්‍රාන්ස්පරන්ට් ඒක කියන ප්‍රොසෙස් ප්‍රශ්නේ. එකේ ට්‍රාන්ස්පරන්සි එක සම්බන්ධව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. හැබැයි එහෙම ප්‍රශ්න නොකර එයා ගන්න ස්ටෑන්ඩ් එක රට විකුණනවා ජාතික සම්පත් විකුණනවා වගේ ස්ටෑන්ඩ් එක නම් මම හිතන්නේ අපි හරියටම අපිට ඉර ගහලා ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් ඒ හේතුව තමයි මම පොඩ්ඩක් එකතු කරොත් ඔතන ලොකු වැරද්දක් තියෙනවා මේ දක්ෂිණාංශික වාමාංශික කියන එක. දැන් මම නම් ලිබරල් කියන එක කිසිසේත්ම දක්ෂිණාංශික කියලා අඳුරගන්නේ නැහැ. හේතුව අපි ජාතිවාදයට මුළුමනින්ම විරුද්ධයි. එතකොට දක්ෂිණාංශිකකේ එහා කෙළවරේ ජාතිවාදය තියෙනවා. එතකොට තමයි ජාතික සම්පත් විකුණනකොට රිදෙන්නේ. එතකොට සහ ඒක අර අපි කියනවා මේ සංරක්ෂණවාදයට තම කන්සර්වේටිව් හොඳම ආතල්ලක ඔය ජාතිවාදී එහා කොනේ ඉන්න අය කියන්නේ ජාතිවාදීන් කියලා නෙමෙයි ජාතිකවාදීන් කියලා. ජාතිවාදීන් වුණත් ජාතිකවාදීන් වුණත් දෙකම එකයි. කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ රේසිසම් වුණත් නැෂනලිසම් වුණත් equally evil.
මොකද මේ අද ලෝකෙට ඕනේ ආදරය, විශ්වාසය, සහයෝගීතාවය වගේ concepts අර යුවල් නොආ හරාරි මම කලිනුත් කියලා තියෙනවා. යුවල් නොආ හරාරි එක වෙලාවක් කියනවා අපිට මනුෂ්‍ය වර්ගයක් විදියට එක තැනක බැඳෙන්න ජාතිකත්වයේ කියන සංකල්පය වුණා ඉතිහාසයේ. මානව ශිෂ්ටාචාරයේ මුල. හැබැයි දැන් අපි ඉන්න මේ සියවසේ හැටියට අපිට තවදුරටත් මිනිස්සුන්ට බැඳෙන ජාතිකත්වය ඕනේ නැහැ. මිනිස්සුන්ට බැඳෙන්න ඊට වඩා ඕන තරම් ක්‍රම තියෙනවා. නේද? උතර ඇත්තම නාමේ දැන් ඔය මේ අපේ ලංකාවේ මිනිස්සුන්ට හරාරිගේ සේපියන්ස් මම හිතන්නේ මුල ඉඳන් මේ කියෝන මේ කියන්නේ රීඩින් සර්කල්ස් දාන එකත් හොඳයි මේ ඔය මේ මම ලංකාවේ මිනිස්සුගේ ෆස්ට් අයිඩෙන්ටිටි එක විදියට. ඒ කියන්නේ ලංකාවේ ලෝකෙ කොහෙත් තියෙන ප්‍රශ්නයක්. මිනිස්සු ෆස්ට් අයිඩෙන්ටිටි එක විදියට සලකන්නේ තමන්ගේ එක්ක ජාතිකත්වය එහෙම නැත්නම් ආගම. දැන් හැබැයි දැන් අපි ගත්තොත් අපි හරියට හරාරිව කියෝ ගත්තා නම් නෙමෙයි අපේ වාර්ගිකත්වය. වාර්ගිකත්වය සහ මේ අපි හරියට හරාරිව අපේ ලංකාවේ ජාතිකත්වය කියලා සලකුණක් නෑ වාර්ගිකත්වය. ජාතිකත්වයේ තමයි මේ වාර්ගිකත්වය කියලා දැක්කේ. ඒකත් අර දැන් මේ මම කියන්නේ අපේ ෆස්ට් අයිඩෙන්ටිටි එක හෝමෝ සේපියන්ස් නෙමෙයි. මේ කියන්නේ අපි ඊට පස්සේ කියන්නේ හෝමෝ සේපියන්ස්ලා භාෂාව හොයාගත්තට පස්සේ හදාගත්ත විවිධ සංකල්පීය මතවාද ඔස්සේ තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඕක ඒක මම කියන්නේ අපි හරියටම මේ ලිබරල් දෘෂ්ටිවාදය පිළිබඳව කතා කරනවා නම් මම හිතන්නේ අපිට හරි වැදගත් දෙයක් නාමිනී මතු කරේ මේ අපිට ඕක කියන්නේ අනිවාර්යයෙන්ම මේ හෝමෝ සේපියන්ස්ලා විදිහට අපිට මේ අපේ ෆස්ට් අයිඩෙන්ටිටි එක හිතන්නේ වැඩි කියලා අපිට මොකද කියලා සාකච්ඡා කරන්න. නාමිනී කියවපු කතාව. ඒ කියන්නේ මිනිස්සුන්ට බැඳෙන්න තියෙන්නේ ජාතිකත්වය නෙමෙයිනේ. ඇත්තටම දැන් නාමිනී මතු කරා ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ මිනිස්සු කියන මිනිස් සංහතිය දැන් බැඳීමක කියන දෙයට ජාතිකත්වය කියන එක තවදුරටත් පදනමක් වෙන්නේ නැහැ. ඒකට ආදරය, විශ්වාසය, කෝපරේෂන් එක, ඒ කියන්නේ සහයෝගීතාවය. දැන් මේ ආදරය කියන එකට සීමාවක් නැහැනේ. දැන් වර්තමාන ලෝකයේ තුල ඉස්සර ස්ත්‍රිය සහ පුරුෂයා අතර ආදරයක් තිබ්බ. දැන් එතනින් පරිබාහිර වෙලා ඒ කියන්නේ අද ලිංගිකත්වය කියන එක ආදරයට පදනමක් නැතුව ආදරය කියන එක පැතිරිලා තියෙනවා. හැබැයි තවදුරටත් ලෝකය බෙදීම් කරන්න. ඒ කියන්නේ යම් කිසි විදිහකින් රටවල් අතර හෝ වේවා එහෙම නැත්නම් රට අභ්‍යන්තරයේ හෝ බෙදීමක් කරන්න සෑම අවස්ථාවකදීම දේශපාලඥයා විසින් පාවිච්චි කරන්නේ මේ ජාතිකත්වය කියන සංකල්පය. හැබැයි ලංකාවට ජාතිකත්වයේ දේශපාලනය කියලා එකක් නැහැ. මම විශ්වාස කරන්නේ ලංකාවේ කිසිම කෙනෙක් ජාතිකත්ව දේශපාලනයක් කරනවා කියලා. මොකද හැමෝම අවස්ථාවාදීව මේ වාර්ගිකත්වයේ පදනම් කරගත්ත දේශපාලන ගමනක තමයි යාලා නිරලා ඉන්නේ. ඒතකොට දැන් අපි අර මුල් තැනට ආපහු කැරකිලා එනවා නම් දැන් නාමිනිකව ලිබරල් කෑල්ල. දැන් අපි හැම වෙලාවෙම මේ කතා කරන මේ ලිබරල් ආර්ථිකයක් සම්බන්ධවනේ. ඔය ලිබරල් ආර්ථිකයේදී ඔය ජාතිකත්වය කියලා මේ ජාතික සම්පත් විකුණනවයි කියලා කෑ ගහපු උදවිය ලංකාවට දීලා තියෙන ණයබර සහ වැයබර හරියට අපි කවුන්ට් කරලා මේ බිලියන මෙච්චරයි කියලා අපිට දැන් කියන්න හැකියාවක් තියෙනවනේ. නමුත් තාමත් ඒ කිසිදු දේශපාලඥයෙක්වත් ඒ දේශපාලඥයින් අනුගමනය කරන ජනතාවවත් තාමත් පිළිගන්නේ නැහනේ මෙතන තමයි වැරද්ද තියෙන්නේ කියලා ෆන්ඩමෙන්ටලි. දැන් සමහරු හිතන් ඉන්නවා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ CEO මාරු කරාම මරු පොරක් ඇවිල්ලා තියෙන්නේ. දැන් තාම උත්තර හොයන්න හදන ඔලුගෙඩි මාරු කරලා. නෑ දැන් ඕකට මම පොඩ්ඩක් එකතු කරොත් දැන් උනත් අපි දකින්නවනේ මේ දකුණවම කියලා පිස්සුවක් තියෙනවා. මම දන්නේ ඒක ඔෆෙන්ඩ් වෙනවද කවුරුවත් කියලා. නමුත් තවදුරටත් මේ ග්ලෝබල් ලෝඩ් එක ගත්තත් දකුණවම කියලා ප්‍රශ්නයක් නැහැ. එතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන තර්ජන. අපි එහෙම බෙදෙන්න අවශ්‍ය නැහැ. ඔය කිසිම ආකාරයකින්. ඒ කියන්නේ ඩිවයිසිව් පොලිටික්ස් කියන එක වැඩක්ම නැහැ. කියන්නේ ඒ මොහොත් බෙදෙන්න ඕනේ නැහැ. මගේ මතය නා. එතකොට අපි බලන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන්නේ මොන වගේ සංකල්පද? එතකොට ජාතිකත්වය කියන්නේ ප්‍රබල හානියක්. සාමූහිකත්වයේ කලෙක්ටිවිසම් කියන්නේ ප්‍රබල හානියක්. ඒතර ලංකාවේ අපිටම JVP කියන පක්ෂය පදනම් වෙන්නේ ක්ලාස් බේස් කලෙක්ටිවිසම් මත. එතකොට 71 අරගලයේ සිද්ධ වෙන්නේ ක්ලාස් බේස් කලෙක්ටිවිසම්. 88 සිද්ධ වෙන්නේ ජාතිකත්වයේ පදනම් කරගත්ත කලෙක්ටිවිසම්. මේක ඉන්දියානු ව්‍යාප්තිවාදයේ පා කියන්නේ. ඊට පස්සේ LTTE මුළු යුද්ධෙම පදනම් වෙන්නේ ethnicity based collectivism. ඒක nationalism තමයි. කියන්නේ අපේ වර්ගය වෙනුවෙන් කියලා. එතකොට අපේ යුද්ධය ඉවරුණාට පස්සේ මුළුමනින් මේක සිංහල ජාතිවාදය බවට පත් වෙනවා. එතන ඉඳන් යුද්ධය ඉවර කරපු නායකයන් උත්කෘෂ්ඨත්වයට නංවනවා සහ යුද්ධය රොමාන්ටිකකරණයට ලක් කරනවා. ඒ නිසා කවදාවත් අපේ සිස්ටම් එකෙන් මේ ප්‍රචණ්ඩත්වය කියන එක යුද්ධ වලට තියෙන ආසාව අයින් වෙන්නේ නැති නිසා තමයි පාස්කු ප්‍රහාරයක් වගේ දෙයක්
කින් පස්සේ වුණත් බලමාරුවට ඒවා හේතු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මුළු ජර්මනියම ඩීනාසිෆිකේෂන් කියන එකට යනවා. ඒ කියන්නේ නාසි අයිඩියොලොජි එක අධ්‍යාපන ආයතන වලින්, පබ්ලික් ඉන්ස්ටිටියුෂන්ස් වලින්, ගවර්නන්ස් වලින් අයින් කරන්න ඒගොල්ලෝ ලොකු ව්‍යාපෘතියක් කරනවා. ඒකේ පළවෙනි දේ තමයි ඒගොල්ලෝ accountability කියන එක. යුද අපරාධ වලට අයිති හැමෝටම දඩුවම් දීගෙන ගිහිල්ලා එක්තරා කාල සීමාවක් තුල සැලකිය යුතු ඒක කලිවරයක් කරනවා. දැන් අපේ රටවල් වල අරගලයක් කැරැල්ලක් වල අපරාධ සිද්ධ වුණා කිව්වහම අදටත් බටලන්ද වාර්තාව සභාගත කරලා පාර්ලිමේන්තුවේ. ඒකට දාලා පුද්ගලයන්ට දඬුවම් ලැබිලා නැහැ. එතකොට ඒක දෙපැත්තකට වැරදි. එකක් තමයි මේ අපරාධ වලට ලක් වෙච්ච මිනිසුන්ගේ පවුල් වල අයට, අපරාධ වලට ගොදුරු වෙච්ච වින්දිතයන්ට කවදාවත් Tamanට යුක්ති ඉටු වුණා කියන හැඟීම නැහැ. අනිත් පැත්තේ බොරුවට කාට හරි චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ මිනිස්සයා නිදහස් කියලා සාධාරණ නඩු විභාගයක් පවත්වලා ඒ මිනිස්සු නිදහස් කරාට පස්සේ ඒ මිනිස්සුන්ට නිවැරදි කාරුවන් නිර්දෝෂි මිනිසුන් විදිහට සමාජයට එකතු වෙන තියෙන අවස්ථාව අපේ සිස්ටම් එකෙන් නැති කරලා තියෙනවා. අනිත් දේ තමයි කවදාවත් අපේ රූට් කෝසස් කතා කරේ නැහැ. රූට් කෝසස් තමයි ඔය කියන සමූහිකවාදය අදටත් අපි ආසයි. ඒ කියන්නේ අපි ඔය ප්‍රයිවටයිසේෂන් වෙන හැම වෙලේම නඩු දැම්මේ ගොඩක් වෙලාවට සේවක සමිතිනේ. ඒ කියන්නේ හැම පක්ෂයකම යූනියන්ස් ඒක JVP විතරක් නෙමෙයි මේ SJB එකේ යූනියන්ස් SLT එක වෙලාවේ නඩු දැම්මේ SJB යූනියන්ස් JVP යූනියන්ස්. ඒත් මේක පක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි පොදුවේ දේශපාලකයන් කැමති නැහැ ප්‍රයිවටයිසේෂන් කියන process එකට. මොකද දේශපාලන බලය ලොකුවටම තියෙනවා එන්ටිටීස් ටිකේ. තමන් බලයටපත් වුණාම සභාපතිලා පත් කරගන්න තමන්ගේ රස්සා නොකරන නෑදෑයෝ බලයට වඩා ඕකේ පිරිස් බලයට වඩා තව දෙයක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ වෘත්තීය සමිතියක ඉන්න සමාජිකයෙක් ඉන්නකොට නාමිනී මේ වෘත්තීය සමිති සමාජිකයාගේ වැටුපෙන් රුපියල් 100ක් හරි යම්කිසි මුදලක් නෑ ඒ තමයි ඒ කියන්නේ මේ ව්‍යාපාරය නඩත්තු කරගන්න ඒ කියන්නේ පක්ෂයේ දැන් උදාහරණයක් ගත්තොත් එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය තියෙනවා. ආ විශ්වාස කරනවා ජාතික සේවක සංගමයට තමයි බුහාරි එකයි තියෙන්නේ. ඔව්. ඒතකොට ජාතික සේවක සංගමයේ යටතේ වෙනත් ව්‍යාපාර තියෙනවා. එතකොට ජාතික සේවක සංගමයේ තියෙන අරමුදල් වලින් තමයි එක්සත් ජාතික පක්ෂ නඩත්තු වෙන්නේ. එතකොට මං කියන්නේ නමට දක්ෂිණාංශික කිව්වත් කිසිම දේශපාලන පක්ෂයක් සැබෑ ලෙස කැමති නැහැ අර වෘත්තීය සමිති ව්‍යාපාරය අඩපණ කරන්න. මොකද ඒකට එන අර ආදායම පක්ෂ නඩත්තුවට එන මුදල නැතුව යන හින්දා. තම කතන්දරේ ගත්තොත් රාජිත දැන් අපි ගත්තොත් එහෙම යම් කිසි ආකාරයක මේ වෘත්තීය අයිතිවාසිකම් වේවා සේවකයන්ගේ යහපැවැත්ම වේවා ඒවා නෙමෙයි ඇත්තටම මේ වෘත්තීය සමිතිය කතා කරන්න මාතෘකා බවට පත් වෙලා තියෙන්නේ මේ ඇත්තටම ගත්තොත් එහෙම පක්ෂවල දේශපාලන යාන්ත්‍රණයන් විදිහට තමයි ඒවා ක්‍රියාත්මක මම කියන්නේ අපේ රටවල් දියුණු වෙන නම් කරන්න ඕන එකක් තමයි සාමූහිකවාදයේ හින්දා කණ්ඩායම් අපිට වැදගත් වෙන්නේ සමූහයන්. නමුත් ඊට වඩා මේ පුද්ගලයා මාර වැදගත් කියන පුද්ගලවාද නැත්නම් ඉන්ඩිවිජුවලිසම් නැත්නම් ඉන්ඩිවිජුවල් ඒජන්සි කියන එකේ වැදගත්කම සිස්ටම් එකට ඇතුල් කරන්න ඕන අධ්‍යාපනය හරහා ගවර්නන්ස් පබ්ලික් ඉන්ස්ටිටියුෂන්ස්. ඒ කියන්නේ මුළුමනින්ම ජර්මනිය පුද්ගලවාදී රටක් වෙනවානේ. දැන් ලෝකේ හැබැයි උනට අපේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ඔක්කොම තියෙන්නේ සාමූහික. ඔය ඒක තමයි ප්‍රශ්නේ. නෑ අපිට උගන්වන්නේ පොඩි කාලේ මචං අර වටුකුරුල්ල වල ඒකට දැල උස්සපු කතාවනේ. එතන ප්‍රශ්නේ තියෙනවා. අපි වෙන කරගන්න ඕන කෝපරේෂන් එකයි කලෙක්ටිවිසම් අපිට පැහැදිලිවම කතාවේදී උගන්වන්නේ මචං වටුකුරුල්ල වල එකට දැල උස්සන්නේ කෝපරේෂන් එක මත. ඒ කියන්නේ උන් ටික එකට පියාපත් ගැහුවේ නැත්තම් මේක ඉස්සෙන්නේ නෑනේ. නමුත් අපිට end of the day ගම්ම්‍ය කරන්නේ කියන්නේ මේ අපිට මේ තේරුම් කරලා දෙන්නේ අර ඔයා කියන විදිහේ මේ ඒ කියන්නේ දැන් සමූහිකවාදයේ තියෙන්නේ අපි සමූහයේ යහපත වෙනුවෙන් එක්කෙනෙක් පරදුවට තිබ්බත් කමක් නැහැ. එක්කෙනෙක් යුද්ධයට යවලා මැරුණත් කමක් නැහැ. හැබැයි අපි හැමෝගෙම හොඳ වෙනුවෙන්. හැබැයි මං කියන්නේ යුද්ධයට යන කෙනාට ඒක සතුටු නෑනේ. මැරෙන කෙනාට පවුලයට ඒක සතුටක් නෙමෙයිනේ. එතකොට යුද්ධය වුණත් අපි ජස්ටිෆයි කරන්න ඕනේ යුද්ධය කරන සෙබළුන් හරි ඒක කරන අය කරන්නේ මේ සමූහයේ යහපත වෙනුවෙන් මාර පරිත්‍යාගයක් කරනවා කියන එක නෙමෙයි. ඒක රැකියාවක්. ඒ රැකියාවට අදාළ ප්‍රතිලාභ වරප්‍රසාද හම්බෙනවා. ඒකේ තියෙන රිස්ක් එකට අනුව. ඒතර ඔබ යුද්ධයට බැඳෙන ඔබේ තියෙන අද්විතීය දක්ෂකම්, ඔබේ බුද්ධිය, ඒකට ඔබ දක්වන සුදුසුකම් නිසා අන්න ඒ රෙටරික් එක තමයි ඇත්තට ගන්න ඕනේ. ඒ නැරටිව් එක තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ රිස්ක් එක කැල්කියුලේට් කරන්න යන්නේ. ඔව්. සහ අපේ සමාජෙ ගොඩක් තියෙන එක තමයි දැන් රණවිරුවෝ ඊට පස්සේ සුගවිරුවෝ ඊට පස්සේ කොවිඩ් කාලේ කොහොමත් මොකද ඉස්කෝලේ ගුරුවරයෙක්ට ගිහිල්ලා බෙහෙත් දෙන්න බෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඔය
කියන්නේ උත්කර්ෂයට නැගීම ඇතුලේ දැන් අතන ගත්තම රණවිරුවෝ සුවවිරුවෝ වේවා රටවිරුවෝ එතකොට මේ ඊළඟට එක පාලකෙක්ට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් දෙවිවරු වගේ දියසෙන් කුමාරයා ඔය අපි කවුරුත් කතා කරන්නේ නැහැ නාමිනි මේ අවුරුදු 76ක ඒ කියන්නේ මේ අවුරුදු 76ක ඉතිහාසයේ අපි මේ අරුබුදේ දැන් 77යි 77යි දැන් 77ක අපි 77 සාපය 76 සාපේක මේ ඔය කතන්දර මොනවා කතා කරත් කවුරුත් ඒක ඇතුලේ අපි සමාජයට කියලත් නැහැ සමාජයේ කතා කරලත් නැහැ මෙන්න මේ කියන කාරණා. කියන්නේ ලංකාවට ඇයි අවුරුදු 77 ඇතුලේ අර කියපු ධනේශ්වර ආර්ථික පිම්ම පනින්න බැරි වුණේ? මේ උද්ගත වෙලා තියෙන අර්බුද රාශියක් නෑ. අපිට පහසුවෙන් යන්න පොදු ප්‍රවාහන සේවයක් නැහැ. අපේ කෝචි මේ දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තොත් එimhe දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ සේවාව ගත්තොත් එimhe කොහෙත්ම බදු ගෙවන ජනතාවට මේ තෘප්තිමත් වෙන්න පුළුවන් තත්ත්වයක නැහැ. එතකොට බදු නෙමෙයි මේ ටිකට් එක ගන්න බදු පැත්තකින් තියන්නකො ටිකට් එක අරන් යන මිනිස්සයාට සේවාවක් දෙන්නත් බෑ. දෙන්න. ඒ කියන්නේ අපේ ප්‍රවාහනය කියන එකත් රජයනේ රජය කරන්නේ. තමයි දැන් ප්‍රවාහනය ගත්තත්. ඒ කියන්නේ ඒ ප්‍රවාහන සේවා ගත්තත් අපි සාමාන්‍ය ජනතාවට අපි 76 සාපේ කියලා කියනකොට අපිට මුලින්ම ෆීල් වෙන්නේ පාරට බැස්සාම තියෙන 76+1 ඔව් 1. එතකොට මේක ඇතුලේ මේ කතා කරන සාපේ ඇත්ත හේතුව හැම වෙලාවෙම නාමිනී කිව්වා වගේ අපි එක්ක තනි පුද්ගලයෙක්ට පවරනවා එහෙම නැත්නම් මේ 225ට පවරනවා. හැබැයි අපි කවුරුත් කතා කරන්නේ නැහැ මේ 76 මේ ආර්ථික පිම්ම පැනගන්න බැරි වුණේ ඇයි කියලා. ඒකට මම දකින ප්‍රධාන හේතුව තමයි අපිට දැන් වැරදිච්ච කිසි අවස්ථාවක අපි ප්‍රොපර් රිෆ්ලෙක්ෂන් එකක් කරන්නේ නැහැ. ඊට පස්සේව සමාජ අපි ඔප්ෂන්ස් හොයනවා. සහ අපි ඒක දේශපාලන විසඳුමක් විතරනේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මං ජර්මනියේ දැන් අද ජර්මනියේ තත්ත්වය මොකක් වුණත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් තාමත් ලෝකේ තියෙන සාමකාමීව සහ දියුණුම රටක්. මම මේ උදාහරණ ගන්න දෙවන ලෝක යුද්ධයට සමාන කරන්න පුළුවන් අරගලයක් යුද්ධයක් ප්‍රශ්නයක් කාටවත් වෙලා නැති නිසා. දැන් එයාලා ඒ රටේ උනේ ඒගොල්ලෝ ඉන්ඩිවිජුවලිසම් බාරගත්ත වගේම ඒගොල්ලෝ හිතුව රටේ දියුණුවට තමන් තනි තනියෙන් දායක වෙන්න ඕනේ, තමන් නවෝත්පාදන කරන්න ඕන, බිස්නස් කරන්න ඕන කියන හැඟීම මිනිස්සුන්ටත් ආවා. ඒතර අපි මේක දේශපාලනයේ මහා ලොකුවට සලකන දෙයක් නේ අපේ ලංකාවේ. මම නම් කියන්නේ ඒක අපි එච්චර ගණන් ගන්න ඕනත් නෑ. මොකද පොලිටික්ස් කියන්නේ පොලිටික්ස්. ඒක බලය ලබා ගන්න කරන ව්‍යාපාරයක්. ඕන දෙයක් කියන්න පුළුවන් මැතිවරණ වේදිකාවල බලය ලබා ගන්න කලින් කරන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ඊට වඩා මිනිස්සු ලිටරේට් වෙන්න ඕනේ. මිනිස්සුගේ කන්ට්‍රිබියුෂන් එක තියෙන්න ඕනේ. මිනිස්සු හිතන්න ඕනේ. ඔව් මිනිස්සු දැනගන්න ඕනේ අපි මාර වැදගත්. දැන් මම තනි පුද්ගලයෙක් විදියට මාර ඒ කියන්නේ ඉන්ඩිවිජුවලිසම් වලින්ම මේක ගොඩ දාන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපි මාර වැදගත්, අපි මාර ඉනොවේටිව්, අපේ මොලේ මාර පවර්ෆුල්. තනියෙන් අපිට මේක මාර දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ඔබ්ස්ට්‍රක්ෂන්ස්, ඉන්ටර්ෆියරන්සස් නැති වෙන්න ඕනේ කියලා. මේ නාමිනී කිව්ව එක දැන් අපි මිනිස්සු කොහොමද මේ නවෝත්පාදනය ගේන්නේ කියන එක ඇතුලේ ජර්මනියත් උදාහරණයක් ගත්ත හින්දා මම පොඩි ඉන්ට්‍රස්ටිං කතාවක් කියලා අපි ඊළඟ ටොපික් එකට අපිට යන්න ඕනේ හින්දා මේ ජර්මනිය තමයි දකුණු කොරියාවට අපි අපේ කට්ටිය ගොඩක් දකුණු කොරියාවට යනවනේ රැකියා කරන්න මේ කර්මාන්ත ශාලාවල. ඔය අවස්ථාව ජර්මනිය ලබා දුන්න 80 දශකයේ දකුණු කොරියාවට ලබා දුන්නේ මේ වගේම සේවකයන් එන්න. මොකද එතකොට අර ටෙක්නිකල් ට්‍රේනින් එක හම්බෙනවා ඒගොල්ලන්ට ඒ කර්මාන්ත ශාලාවල. ඒ ටෙක්නිකල් ට්‍රේනින් එකයි ඒගොල්ලන්ට එහෙ උපයගත්තට පස්සේ එහෙ කැපිටල් එකයි අරගෙන දකුණු කොරියාවට ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් දකුණු කොරියාවට අලුත් බිස්නස් මේ අවස්ථා විශේෂයෙන්ම නැව් හදන එක සහ නැව් ඩිසයිනින් මේ ගොඩක්ම ජර්මනියෙන් තමයි ගෙනාවේ. දකුණු කොරියාව මේ ලංකාවට මේ කොන්ට්‍රැක්ට් එක දෙනකොටත් කිව්වේ අපිට ජර්මනියෙන් හම්බෙච්ච එක වගේම අවස්ථාවක් තමයි අපි දෙන්නේ. ඕගොල්ලන්ට ඒ ඔපචුනිටි එක පාවිච්චි කරලා. ඒ කියන්නේ දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවල වැඩ කරන ගමන් ඒ තාක්ෂණික හුරුව ලබා ගන්නත් සහ ඒ ඉපයීම් නැවත ලංකාවට ඇවිල්ලා ආයෝජනය කිරීම තුළින් ලංකාවේ කුඩා කර්මාන්ත දියුණු කරන්නත්. හැබැයි දැන් අපේ ලංකාවේ මිනිස්සු මොකද දකුණු කොරියාවට ගිහිලා වෙලා කරන්නේ? එක්ක මෙහෙ ඇවිල්ලා ට්‍රෙවිල් එකක් ගන්න දාරගෙන පාරට දානවා. එහෙම නැත්නම් වෑන් එකක් අරගෙන හයර් කරන්න දානවා. දැන් ඒ කියන්නේ ඇවිල්ලා අර කොන්ට්‍රැක්ට් පීරියඩ් එක ඉවර කරලා ඇවිල්ලා සමහරු පොඩි බිස්නස් දාලා තියෙනවා. මට කියන්නේ රාමෙන් විකුණනවා. නෑ මං කියන්නේ ඒ වගේම තියෙනවා. මං කියන්නේ ටෙක්නිකල් බිස්නස් තමයි. ඔව් ඒවත් බිස්නස් තමයි. මං කියන්නේ අර රාජ්‍ය බලාපොරොත්තු වෙච්ච එක කියන්නේ දකුණු කොරියාව අපිත් එක්ක එනකොට ටෙක්නිකල් පාර්ට් එක නැති වුණාට ටෙක්නිකල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට යන්න
අපේ මිනිස්සු අර ඔයා කියව වගේ ඒ පුද්ගලිකව හිතන එක. ඒ කියන්නේ පුද්ගලානුබද්ධව හිතන එක. මං කොහොමද නවෝත්පාදනයක් ගේන්නේ? ඒ මගේ මට හම්බෙච්ච අවස්ථාවෙන් මම ලංකාවට කොහොමද නවෝත්පාදනයක් ගේන්නේ කියන එක හිතන්නේ නැහැ. වෙලා තියෙන එක නෙමෙයි අපේ රටක් විදිහට අපි කොච්චර දියුණු රටවල් වල ගිහිල්ලා ඒ ඉන්න කාලේ රටවල් වල ඒ විදිහට හිටියට ඒ රටවල් වල ආර්ථිකය දැක්කට ලංකාවට ඒ ලංකාවේ මයින්ඩ් සෙට් එක වෙනස් වෙන්නේ නැහනේ. ලංකාව පුරුදු වෙලා තියෙන්නෙම අර සමූහිකවාදීව හිතන්න. ඒ කියන්නේ අපි වගකීමක් ගන්නෙත් නැහැනේ කිසි දෙයක් සම්බන්ධයෙන්. සහ අපේ රට ගියාට පස්සේ වෙන දේ තමයි අපි ඒ රටේ තියෙන සිස්ටම්ස් එක වැඩ කරන ටැක්ස් ගෙවනවා ඔක්කොම කරනවා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා ටික කාලයක් මං කියන්නේ මේ අපේ ඔය ගොඩක් ලාට මේ මෑත කාලිනව ආණ්ඩු පෙරලියට ගොඩක්ම දායක වෙන්නේ මේ පිටරට ඉන්න සිංහල ඩයස්පෝරා එකනේ. ඒකට ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ අවුරුදු 20 25 30න් ලංකාවෙන් ගිහිල්ලා අවුරුදු 15ක් 20ක් එහෙ හිටියට පස්සේ ඒගොල්ලෝ යම්කිසි දෙයක් ඒගොල්ලෝ එහෙ ඇචීව් කරගත්තට පස්සේ ඒගොල්ලන්ට හිතනවා පාර්ට් ටයිම් ඒගොල්ලන්ට දැන් ලංකාව හදන්න පුළුවන් කියලා. සහ එහෙනම් බණ දේශනා කරනවා. එහෙනම් බණ දේශනා කරනවා පාර්ට් ටයිම් ලංකාව හදන්න එක ඒගොල්ලෝගේ එහෙ ජීවිතය ගත කරන ගමන් ඒගොල්ලෝ පාර්ට් ටයිම් ලංකාව හදන්න ලංකාවේ ඒගොල්ලෝ එක කාඩ් සෙල්ලම් කරන එක තුරුම්පු හොයනවා ලංකාවට මේක දැන් දාලා බලන්න පුළුවන් කියලා. දැන් නෑ ඒක එකක් තියෙනවා ඒගොල්ලන්ට සිස්ටම් තේරෙන්නේ නැහැ. හැබැයි මම පොඩි කාරණාවක් කියන්නේ ඩේටාත් එක අපිට ඔක බලනකොට තේරෙනවා දැන් ඉස්සර නාමිනී ලංකාවෙන් වැඩිපුරම මේ කට්ටකුමංජල් ලංකාවෙන් වැඩිපුරම මේ ගිහිල්ලා තියෙන්නේ මිඩ්ල් ඊස්ට් වලට. වදන දැන් වැඩිපුරම කට්ටකුමංජල් යන්නේ මට මේ ළඟදී එක්කෙනෙක් කිව්වේ යුරෝපෙට. නෑ ඔස්ට්‍රේලියාවට. නෑ ඕකට ප්‍රධාන හේතුවක් තියෙනවා. දැන් නාමිනී කියන ඉන්ඩිවිජුවලිසම් කියන කාරණේ අපේ රටේ තුල බලපෑවත් වෙන්නේ නැති පළවෙනිම හේතුව හැටියට මම දකින්නේ අපේ රටේ මිනිස්සුන්ට තමන්ට ආවේනික වෙච්ච එහෙම නැත්නම් තමන්ට අනන්‍ය වෙච්ච මතයක් නැහැ. ඒ මතය වෙනුවෙන් පෙනී හිටින කොන්දක් නැහැ. දැන් ක්‍රෙඩිබිලිටි එක සම්බන්ධව වගකීම ගැන නාමිනී කිව්වනේ. මිනිසුන්ට ක්‍රෙඩිබිලිටි එකක් නෑ. දැන් තමන් කරන දෙයක් සම්බන්ධව වැරද්දක් කියමුකෝ. අපිට මිස්ටේක් එකක් වුණොත් ඒක පිළිගන්නේ මේ මම කරපු මිස්ටේක් එකක්. එහෙම නෙමෙයි. එයා බලන්නේ හැම වෙලාවෙම මේක කාට හරි පාස් කරනවා. නෑ උදාහරණයක් විදිහට අපි විවිධ අපේ මෑත කාලිනව අපේ මේ මිඩල් ක්ලාස් එකක් ඉන්නවනේ මේ ටෙක්නොලොජි එකත් එක්ක බැද්ද වෙලා පිටරට ඉන්නවා. ඒගොල්ලෝ හැම වෙලෙම සම්බන්ධයි ලංකාවේ දේශපාලනය එක්කත්. ඒගොල්ලෝ ඔප්ෂන්ස් තෝරනවා. ඒගොල්ලෝ තුරුම්පු තෝරනවා. හැබැයි කවදාවත් ඒ තුරුම්පු වැරදුනාට පස්සේ අපිට තුරුම්පුව වැරදුනා කියලා හිතන්නේ නෑ. තුරුම්පුව වැරදුනේ තමන් හින්දා කියන එක හිතන්නේත් නෑ. ඒගොල්ලෝ ආය සහ එයාලා කොච්චර වුණත් කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු. අනිත තව එකක් තියෙනවා. එයාලා තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවානේ. දැන් මම කැප කරන්න කැමතිත් නෑ. කැප කරන්න කැමති නැති එක වෙනම කතාවක් කියමුකෝ. දැන් මම හුරු වෙච්ච ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවානේ. දැන් මම හුරු වෙලා තියෙන ලයිෆ් ස්ටයිල් එක ඒ ලයිෆ් ස්ටයිල් එක තුල තමයි බහුතරයක් සෙනග ඉන්නේ. කියන්නේ අපි මූවි බලනවා, අපි එන්ජොයි කරනවා, අපි කියන්නේ පෞද්ගලික සතුට කියන එක උපරිමයෙන්ම අපි මේ අත්දකින්න කට්ටියනේ. අපි පොදු සතුට වෙනුවෙන් ඉන්නවා නම් අපි කොමියුනිස්ට් වාදය හෝ වෙනත් සමාජවාදී ප්‍රතිපත්තියක අනුගමනය කරන. නමුත් අපි පෞද්ගලික සතුට, පෞද්ගලික සන්තුෂ්ටිය, පෞද්ගලික ධනය මේ කාරණාවට පදනම් වෙලා ඉන්නේ. ඒතකොට ලංකාවේ බහුතරයක් අය ඔය පෞද්ගලික සතුට සහ පෞද්ගලික ධනය මත පදනම් වෙලා ඉන්නේ. හැබැයි ඒ කට්ටියට එක සරල දෙයක් තේරුම් ගන්න බෑ. ඒ තමයි ලංකාවේ හරි සරල තර්කයක් තියෙනවනේ. අපි අහලා තියෙනවා ලංකාවේ උපවගා කරලා සීනි හදන එකේ කොස්ට් එකට වඩා අඩු මුදලට අපිට බ්‍රසීලියෙන් සීනි ගෙන්නන්න පුළුවන්. ඒකට ඒ සරල තර්කය පිළිගන්න මේ මිනිස්සු කැමති නැහැ. ඒතකොට එයාලා කියනවා ලංකාවේම හදන්න. ඔය අපේ මනසට ඒ කියන්නේ අපේ අයිඩියොලොජි එක නිර්මාණය කරන උදාහරණයක් විතර ඔය ලෙෆ්ට් අයිඩියොලොජි එකේ දේවල්නේ අපිට මේ තැම්පත් කරලා තියෙන. ඔය ඇත්තටම ගත්තොත් එහෙම මේ දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ ඔය සීතල යුද්ධේ කාලේ ඇත්තටම මේ තිබ්බ සීතල යුද්ධයේ ඉන්දියානු සාගර කලාපයට බලපෑම ඇතුළ ඔය සෝවියට් අදහස් සහ ඔය යම්කිසි ආකාරයක ඔය වාම මතවාද අපිට සිංහලෙන් පරිවර්තනය වෙලා මේ අපිට ඇවිල්ලා තිනවනේ මේ පොත් හරහා. හැබැයි අපිට මේ ඔය කියපු ඔය කියපු මේ ධනේශ්වර ආර්ථික මතවාද පරිවර්තනය වෙලා ඇවිල්ලා නැහැ. මේ අධ්‍යාපනය ඇතුළට. ඔව් අනික අපි ධනය කියන එක ධනේශ්වර කලාව වෙන්නනේ. දැන් පොලිපි කඩේ පොලි මුදලාලි නරක මුදලාලිනේ. ඒක තමයි අපි ධනය මේ කියන්නේ අපි ධනය ප්‍රතිව්‍යාප්ත කරන විදිය ගැන කතා කරනවා. හැබැයි අපේ ලංකාවේ ධනය උත්පාදනය කරන විදිය ගැන, ඒ කියන්නේ ප්‍රාග්ධන සමුච්චනය කරන විදිය ගැන
අපි කතා කරන්නම නැහැ. කතා කරන්නෙත් නැහැ. ඒක පැත්තක තියලා ධනය සාධාරණව බෙදාහරන විදියකන තමයි අපේ මේ ඒක වැරද්දක් තියෙනවානේ. පාර්ලිමේන්තුව තුල ඉන්නවා ව්‍යාපාරිකයෝ. දක්ෂ ව්‍යාපාරිකයෝ පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙනවා. ඒ ව්‍යාපාරිකයින්ගේ ආයතන තුලින් මම පෞද්ගලිකව දන්න දේ තමයි දැන් අපිට සමහර පෞද්ගලික ආයතන වල මේ රැකියාව කරනකොට ඒවැ ලාභය රැකියාව කරන සේවකයාට එන්නේ බෝනස් එකක් හැටියට නාමිනී. එතකොට ඒක තමයි ධනේශ්වර ආර්ථික ක්‍රමයක තමන්ගේ ආයතනයේට අර සේවාව සපයන සේවකයාව තෘප්ත කරන්න දෙන ෂෙයා එක. එහෙම නැත්නම් මේ ෆයිනෑන්ෂල් ෂෙයා එක. ඒක තමයි බෝනස් එක. ඒ කියන්නේ මගේ පර්ෆෝමන්ස් මත මට එයාලා දෙනවා මගේ සැලරි එක වගේ 3 ගුණයක් හරි 4 ගුණයක් හරි බෝනස් එකක්. නමුත් දැන් ඔය පාර්ලිමේන්තුවේ ගිහිල්ලා හැමෝම කියන්නේ සැමට සමානව බෙදී යා යුතුයි. සැමට සමානව ධනය බෙදී යා යුතුයි කියලා අර තමන් ව්‍යවසායකයන් කියලා හඳුනගන්න පාර්ලිමේන්තුව ඉනෝනේ. සහ ඔන්ටර්ප්‍රනර්ෂිප් ප්‍රමෝට් කරනවා යූත්ලා එම්පවර් කරන ඔන්ටර්ප්‍රනර්ෂිප්. ව්‍යවසායකත්ව රාජ්‍ය හදන්න යනවා. එයාලා එතන ව්‍යවසායකත්වයේ ගන්න මේ නැෂනලිසම් එක සම්බන්ධ. මේ රටේම හදන්න ඕන කියලා. අනිවාර්යයෙන්. නෑ ඒක හැමෝම ව්‍යවසායකයෙක් කරන්න ඕනේ කියලා. මාකට් එක. මාකට් නෑ. සහ රටේ හදනවා කියන කන්සෙප්ට් එකම දැන් අදටත් අපේ රටේ අපේ තාත්තලා වුණත් මං හිතන්නේ ඒගොල්ලෝගේ වයසත් එකක් ඒගොල්ලෝගේ අධ්‍යාපනය ඒගොල්ලෝ ලැබුවෙත් ඔය කියන වාමවාදී අධ්‍යාපන රටාවක් තුලනේ. ඒතර ඒගොල්ලෝ තදට හිතන් ඉන්නේ මේ රටවල් දියුණු නොවෙන්නේ අපි ඉම්පෝර්ට්ස් කරන නිසා. අපේ දේශීය ව්‍යාපාර දියුණු වෙලා නැත්තේ අපි ඉම්පෝර්ට් කරන හින්දා. හරි ඉස්සෙල්ලා මං කියපු කතාව. ඕක හරි සරල තර්කය අපිට මේ ඇත්තම ඔය බහුතරයක් දෙන ආර්ථික විද්‍යාවේ සාපේක්ෂ වාසී සහ නිරපේක්ෂ වාසී ඉගෙනගෙනත් තියෙනවා. ඔව්. ඉගෙනගෙනත් තියෙනවා. ඒ කතා කරපු අයමනේ අද දැන් උදාහරණයකට ආර්ථික විද්‍යාවේ පියෙක් වගේ ඉන්නේ නිකන් මං කියන්නේ ලංකාවේ ආර්ථික විද්‍යාව ගත්තොත් එයාගෙන් ඉගෙනගෙන බන්දුල ගුණවර්ධන එතුමාගෙන් ඉගෙන ගත්තේ නැති පුද්ගලෙක් නැතරනේ. එතුමා හිටියේ වාමවාදී කඳවුර නියෝජනය කරමින්නේ. නෑ උතන ප්‍රශ්නේ තියෙන්නේ නාමිනී ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු තාම තේරුම් ගන්න නැහැ අපිට අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරලා පිරිවැය වාසිය අරගෙන කියන්නේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක දිනාගෙන නිෂ්පාදනය කරන්න පුළුවන් දේ මහා පරිමාණව නිෂ්පාදනය කරලා ඒකෙන් වාසිය අරගෙන ඒකෙන් ආදායම් උත්පාදනය කරන ගමන් අපිට අනික් දේවල් මේ වඩා වාසිසහගත විදියට ආනයනය කරන එකේ ගැටලුවක් නැහැ කියන එක. අනිත් දේ තමයි දැන් රටක් විදියට ගත්තාම සමහර කර්මාන්ත ඇති වුණාම අවුරුදු 2ක් 3ක් ආරක්ෂා කරලා දුන්නට කමක් නැහැ ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග හරහා ඒ අවුරුදු 2 3. නමුත් මේක අවුරුදු 30ක් එහෙම දෙනවා කියන්නේ හිතන්නකො එතකොට ඒ කර්මාන්තයේ තියෙන සාර්ථක බව අවුරුදු 30ක් යනකම් රජය එහෙම තමන්ව ආරක්ෂා කරලා ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග දාලා ඉම්පෝර්ට්ස් බෑන් කරලා ඒවා හයි ටැරිෆ් දාලා ඒව නවත්තලා දීලත් තමන්ට තමන්ගේ කර්මාන්තය දියුණු කරගන්න බැරි වුණා කියන්නේ ඒ කර්මාන්තය කොහොමද නොකලින්. අකලංක මතු කරා ලස්සන වචනයක්. කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් කියන එක. ඒ කියන්නේ මේ රටේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න කට්ටියට, මාකටිං ඉගෙන ගන්න කට්ටියට, ඉකොන් ඉගෙන ගන්න කට්ටියට ඔය කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් කියන වචනේ අහුවෙනවා විමුක්ති. හැබැයි අවාසනාව තියෙන්නේ මේක මිනිහෙක්වත් මේ කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් කියන එක අවබෝධ කරගන්න. තමන්ගේ ජීවිතේටවත් අවබෝධ කරගන්න. ලංකාවේ බිස්නස් එකක් ලෝකෙට ගෙනියනවා නම් අපිට ප්‍රධාන වශයෙන් ස්ට්‍රැටජිස් දෙකයිනේ තියෙන්නේ. එක්ක අපි කොස්ට් ලීඩර්ෂිප් එක ගන්න ඕනේ. කලාපීයව කොස්ට් ලීඩර්ෂිප් එක ගන්න ඕනේ. ඒක කරන්න අපිට පහසුයි. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ඩිෆරන්සියේෂන් එක. ඒ කියන්නේ අපි මොකක්ද මොන නිච් එකටද අපි ඇඩ්‍රස් කරන්නේ. අපි විවිධාංගික ඒ කියන්නේ අපි කොහොම මොන නිච් එකටද අපි ඇඩ්‍රස් කරන්නේ කියලා. එතකොට මේ දෙකම නැතුව මේ දෙකේම අපිට වාසියක් ගන්න බැරි නම් අපි ඉදි කට්ටේ ඉඳන් අපේම කියලා හදන්න යනවා කියන අයිඩියොලොජි එක. අපි සියලු දේ හදනවා. දැන් මම දැක්කා මේ මොකද්ද මේ අපේ සමහර ඇමතිවරු මේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකා යනවා. දැන් මේවා ඇවිල්ලා අර දස අවුරුදු සැලැස්මේ අපි කලින් කියපු අර බණ්ඩාරනායකගේ දස අවුරුදු සැලැස්මේ ඇතුලේ හදපු දේවල්. දැන් ඒවා ඇත්තටම ඒවා කරගහගෙන තාම යනවා. දැන් රාජිත මම හිතන්නේ මේ චන්ද්‍රබයිබු නයිදු බැංගලෝර මම හිතන්නේ බැංගලෝර තෙලඟන චන්ද්‍රබයිබු නයිදු පෙරාන්ද්‍ර දැන් තෙලඟන මේ චන්ද්‍රබාබු නයිදු තමයි මට මතක විදිහට මයික්‍රොසොෆ්ට් එකත් එක්ක ඒ කියන්නේ ගෝල් ඇත්තටම ගිහිල්ලා මේ මයික්‍රොසොෆ්ට් එකේ එළියේ ලොබි එකේ ඉඳලා කතාක බිල් ගේට්ස් එක අපොයින්ට්මන්ට්ස් දාලා හම්බෙලා පුළුවන් තරම් ලොබි කරලා මයික්‍රොසොෆ්ට් එකේ
මේ ආයෝජනයක් මේ බැංගලෝර වලට ගෙනාවේ. මේක අද ගත්තාම ඒක නිකන් අර සිලිකන් වෙන්නේ ඉන්දියාවේ සිලිකන් වැලි වගේ හයිඩ්‍රබාද් වලට ගෙනාවේ. එතකොට මේ මේ සම්පූර්ණයෙන්ම IT සෙක්ටර් එක මේ ඩිවලොප් වෙලා තියෙන්නේ ඒ චන්ද්‍රබාබු නායිදු කරපු මේ මැදිහත් වීම ඇතුලේ. මම කියන්නේ දැන් ලංකාවේ නායකයෝ එහෙම හිතන්නේ නැහැ. ඒ කියන්නේ මම කියන්නේ ලංකාව කියන්නේත් මේ ඉන්දියාවේ එක ප්‍රාන්තික ආර්ථිකයක් වගේනේ ලංකාවේ මේ නෑ ඉතින් ලංකාවේ මේ වගේ හදන්න ගියාම මතක නම් හෝමාගම තාක්ෂණික නගරයේ සිද්ධිය. හෝමාගම තාක්ෂණික නගරය හදන්න ගියාම මිනිස්සු එකතු කරන් ඇවිල්ලා අපිට තාක්ෂණික නගර වුණේ. මම හිතන්නේ බොර්ලුගොඩ සිංහයාගේ පුතා නේද ආවේ. පුතා විතරක් නෙමෙයි මේ වර්තමාන ආණ්ඩුවේ ප්‍රාදේශ සභා කියන්නේ ප්‍රාදේශීය නායකයෝත් හිටියා. ඒ ව්‍යාපාරය හෝමාගම සුරකීමේ ව්‍යාපාරය. නෑ මට මතකයි දැන් මේ හරිය වගේ අදානි ඊළඟ ටොපික් එකට අපිට එන්න ඕනේද මේ අප්‍රේල් මාසේ අදානිගේ මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ වෙනවද කියලා මොකක් හරි එහෙම කතාවකුත් තිබ්බා. මේ මෝඩි අගමැතිතුමා ආවට පස්සේ මම හිතන්නේ අදානි ව්‍යාපෘතිය නැවත ආරම්භ වෙනවා. ඒකයි සාම්පූර් පටන් ගන්න කතාවක්. සාම්පූර් සූර්ය බලාගාරය. හැබැයි සාම්පූර් මේ LNG එකට විරුද්ධව උසාවි ගියේ ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා ලාල්කාන්ත මොකද්ද ආණ්ඩුව පැත්තෙන් පැහැදිලි කරලා තිනවද ඇයි කලින් සාම්පූර්ණයකට විරුද්ධ වුණේ සහ දැන් සාම්පූර් විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි නෑ පැහැදිලි හේතුවක් තියෙනවනේ කලින් LNG දැන් සූර්ය නෑ මම කියන්නේ එයාලා දැන් රැඳින්නේ අපි LNG එකට විරුද්ධ වුණා අපි දැන් සෝලා ගේනවා හරිද ඒ කියන්නේ දැන් එයාලට උත්තරයක් තියෙනවා ඒකට සාම්පූර්ණයකට පරිසර සාධකයක් සෝලා එකක් අදානිගිනුත් ආව නේද නෑ සෝලා අදානිගෙන් ආවේ නෑ වින්ඩ් එක තමයි කියන්නේ දැන් ඕකේ දැන් අදානිගේ මුදල සම්බන්ධවනේ විශාල වශයෙන් මේකේ මාතෘකාවක් වෙලා තියෙන්නේ දැන් ඇත්තම කතාව මේ ලංකාවේ ග්‍රිඩ් එක සම්බන්ධව ගත්තොත් මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකට මං හිතන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් ලංකාවට ගෙන්න ගන්නවා කියන්නේ ඉතාමත්ම බැරෑරුම් කාර්යයක් ට්‍රාන්ස්මිෂන් ලයින් එක සම්බන්ධව ආදායම උපයා ගැනීම ඉතාමත් ඒ කියන්නේ ROI එක ගන්න සෑහෙන කාලයක් ගත වෙන ක්‍රියාවලියක් නිසා මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක රීස්ටෝර් කරන්න හරි එහෙම නැත්නම් මේක රීස්ට්‍රක්චර් කරන්න හරි ඉන්වෙස්ටර් කෙනෙක් ලේසියෙන් අපිට ලංකාවේ නෙමෙයි වෙන ඕනම රාජ්‍යයක මේ සොයා ගැනීමේ යම්කිසි ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒක රාජ්‍යයට කරන්න වෙයි. ඒක රාජ්‍යයට ඒක දැන් ට්‍රාන්ස්මිෂන් ලයින් එක අයිති තියෙන රාජ්‍යයට නම් ඒ වගේ දේවල් රාජ්‍යයට සිද්ධ කරන්න වෙනවා. ඒක ටෙක්නිකල් මේ කාරණා මොනවද දන්නවද මේ රාජිත? ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක දැන් අපි මම හිතන්නේ 200 වෝල්ට් 230 නේ. ඔව් 230 කියන්නේ දැන් ඇත්තටම කිලෝවොට් 400 මම හිතන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් අදානි විසින් යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ 230 ලයින් එක වෙනුවට 400 කිලෝවොට් 400ක ලයින් එකක්. ඒ 400 ලයින් එක ඩෙඩිකේටඩ් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ මම කියව රිනිවබල් එනර්ජි වලින් ජෙනරේට් කරන ඉලෙක්ට්‍රිසිටි ට්‍රාන්ස්මිට් කරන්න විතරයි. එතකොට ඒ ට්‍රාන්ස්මිෂන් ලයින් එක පුනරුයින් ඉඳන් නිව් හබරන වෙනකන් අදානි විසින් ඉදි කරලා දෙන්න. මොකද නැත්තම් අදානිගේ වින් පවර් මේවා වලින් නිෂ්පාදනය කරන විදුලිය ට්‍රාන්ස්මිට් කරන්න වෙන්න එයාලට ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් අවශ්‍යයිනේ. ජෙනරල් ට්‍රාන්ස්මිෂන් ලයින් එකට ඒක දාන්නේ නැතුව එයාලා 400 kV ට්‍රාන්ස්මිෂන් ලයින් එක හරහා තමයි මේක නිව් හබරන වෙනකන් ගේන්න මේ සැලසුම් කරලා තිබුණේ. එතකොට නිව් හබරන මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක හදන්නේ යාලට සාමාන්‍යයෙන් මිලියන 400ක පමණ ඇමරිකන් ඩොලර් මිලියන 400ක පමණ ආයෝජනයක් ඒ වෙනුවෙන් කරන්න වෙනවා. ඒකේ හොඳම කෑල්ල මේක නෙමෙයි. මේ ආයෝජනය එනකොට ඔයාලට මතක ඇති ඔස්ට්‍රේලියන් ඉන්වෙස්ටර් කෙනෙක් ආවා ඔය ඒ ආශ්‍රිතව පුලියන්කුලම් වගේ ප්‍රදේශයක ෆ්ලෝටින් සෝලා දාන මෙගාවොට් 750ක වගේ ප්‍රමාණයකට. එතකොට මේ මනාතවිල්ලුව ආශ්‍රිත උත්තලම නෙමේ මැනා සයිඩ් එකට මේ උතුරු පළාතේ වැව් ආශ්‍රිතව මෙගාවොට් 700ක හෝ 750ක ප්‍රමාණයකට ඒ වැව් වලට ෆ්ලෝටින් සෝලා දාන ඔස්ට්‍රේලියන් ඉන්වෙස්ටර් කෙනෙක් ආවේ. එතකොට මේ ඔස්ට්‍රේලියන් ඉන්වෙස්ටර් තිබ්බ පළවෙනිම ගැටලුව තමයි ට්‍රාන්ස්මිෂන් ගැටලුව. එතකොට අර අදානිගේ ට්‍රාන්ස්මිෂන් ලයින් එක ඩෙවලොප් කරා නම් අර මෙගාවොට් 750 ඉමීඩියට්ලි කනෙක්ට් කරන්න පුළුවන් අදානිගේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකට. ඒ කියන්නේ 400 කිලෝවොට් මේ KV මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකට. නමුත් දැන්
අදානිත් එපා කියලා අදානික දැන් අදානි මුදල තීරණය කරන්නේ අර මිලියන 400ට එන ROI එකේ කොස්ට් එකත් එක්කලා තමයි අදානි මුදල මූලිකවම තීරණය කරේ. කවුරුත් ව්‍යාපාරිකයෝ කරන්නේ නැහැ නේ. පාඩු ලබන්න. එතකොට මේ ලංකාවේ ඉන්න වාම ජාතිකවාදය ගත්ත මං කියන්නේ ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න ඇමරිකාවේ ඉතාමත් සුව පහසු ජීවිත ගත කරන යම් පුද්ගලයෝ ලංකාවට ඇවිදින්න කිව්වා නෑ බිලියන ගාණක් අවුරුදු මෙච්චරක් යන ඉතින් මම ගිහිල්ලා ඉන්දියාවේ බිස්නස් එකක් කරත් විමුක්ති මම ප්‍රොෆිට් එක ලංකාවට ගේන්නේ මම ලංකාවේ මිනිහෙක් නා ඉතින් අදානි ඇමරිකාවේ බිස්නස් කරත් ඒ ප්‍රොෆිට් එකේ මිනිහා මේ ඉන්දියාවට ගේන්න නැතුව ඒ මිනිහ කොහෙ ගෙනියන්නද ඉතින් මම ගොන් තර්ක ඉදිරිපත් කරේ නාමිනී කිව්වා වගේ කියන්නේ මානසිකව හදලා දෙන අර කියන්නේ අර පොලි මුදලාලිට විරුද්ධ වෙන එකේම ඒකටත් වඩා විදියට අපි මෙහෙමනේ අපි හිතන්නේ සල්ලි හම්බ කරන කෙනාගෙන් අපි සප්‍රෙස් වෙලා ඉන්නවා. ඔව්. ඒ කියන්නේ සල්ලි මේ සල්ලි හම්බ කරන කෙනා මහා විරුද්ධවාදියෙක් හැටියට දකින්නේ. අපිව මාර විදියට අපයෝජනය කරනවා. මේ එහෙම තත්ත්වයක්. එතන තියෙන්නේ අපි කම්මැලි නිසා අපි කිසිම අලුත් විදියකට හිතන්නේ නැහැ. බිස්නස් එකක් පටන් ගන්න නැහැ. හැමෝම බිස්නස් කරන්න ඕනේ නැහැ. අපි ප්‍රොෆෙෂන් එකක් කියලා අපි තුමු ලීගල් ප්‍රොෆෙෂන් එක කියලා. කීයෙන් කී දෙනාද ඒකේ සුප්‍රීම කෝට් ගිහිල්ලා ඒ මට්ටමට ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා හිතානේ අනිත් හැමෝම නැගිට්ටා ගිල්ටි ප්ලී කරා වාඩි වුණා මේක කිසිම මේ අහි ඔෆෙන් වෙන්න කියනවා නෙමෙයි නමුත් අර අපෙන් මේ ලීගල් සිස්ටම් එක හැදෙන්න ඒ කියන්නේ අපි දන්නවනේ අපේ රටේ නීතිය හැදෙන්නේ අපේ රටේ නෙමෙයි ලෝකෙත් ව්‍යවස්ථාදායකයේ නීති හදනවා වගේම ශ්‍රේෂ්ඨාධිකරණයත් නීති හදන සෝස් එකක්. එක සෝස් එකක් පාර්ලිමේන්තුව තරම් බලවත් නොවුනත්. නමුත් ඒ හරහා කවදාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන වෙලාවේ අඳුනාගත්ත නැති අයිතිවාසිකම් පවා අපේ සිස්ටම් එකට එකතු වෙන්න සුප්‍රීම කෝට් එක දෙන ඩිටර්මිනේෂන් එකක් වෙන්න පුළුවන්, ඕඩර් එකක් වෙන්න පුළුවන්, ජජ්මන්ට් එකක් හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉන්දියාවේ සුප්‍රීම කෝට් එක ඔව් පහුගිය කාලේ මම ගොඩක් ආදර්ශ සපයනවා. ඒකට විදිරිවාදී ක්‍රමයක් තුල ලෝයර්ස් කොච්චර කන්ට්‍රිබියුට් කරන්න ඕනද? එතකොට මේ ප්‍රොෆෙෂන් එක ලෝයර් කෙනෙක් කරන්නේ මේ රටට සේවයක් කරන්න හිතන් නෙමෙයි. එහෙම සේවයක් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සේවයක් කරන්න කියලා හිතන්න ඕනත් නැහැ. තමන්ගේ අභිවෘද්ධිය, තමන් මේ ලීගල් ප්‍රොෆෙෂන් එකේ ඉහළට යන, තමන්ට හොඳට හම්බ කරගන්න, තමන්ට හොඳට ගෙවල් හදාගන්න, වාහන ගන්න. ඒ පුද්ගලයෙක් විදියට තමන් දියුණු වෙන්න මහස. කියන්නේ රෑ එළි වෙනකන් කොණ්ඩේ යනකම් මිනිස්සු මහන්සි වෙන්න එපයි මේක. ඇස් යට කළු වෙනකම් මහන්සි වෙලා ඒක කරන්නේ මම මේ සැකකරුවන්ට පිහිට වෙනවා කියලා හිතලවත් අහිංසක මිනිසුන්ට පිහිට වෙනවා කියලාවත් මේ රටේ නීති පද්ධතියට මම පිහිට වෙනවා කියලාවත් නෙමෙයි. හැබැයි ඒක කාගේ හරි සෙල්ෆ් ඉන්ට්‍රෙස්ට් එක නම් එහෙම කරත් කමක් නැහැ. හැබැයි තමන්ගේ විවිධ අරමුණු වෙනුවෙන් තමන් හොඳට වැඩ කරනකොට ඒකෙන් අර බයි ප්‍රොඩක්ට්ස් විදියට සිස්ටම් හැදෙනවා. එතකොට තමයි හොඳ කේස් ලෝ ටිකක් ඇති වෙන්නේ. ඒ නිසා නීතිය ඉහළට යන්නේ. ඕක තමයි ස්පොන්ටේනියස් ඕඩර් කියන්නේ ලිබරලිසම් වල එන. හයෙක් කියන්නේ ඒකයි. මිනිස්සු තමන්ගේ සෙල්ෆ් ඉන්ට්‍රෙස්ට් එකට වැඩ කරන්නේ. ඇඩම් ස්මිත් කියන්නේ ඒකනේ. බුචර් මස් විකුණන්නේ නැහැ. පව් මේ මිනිසුන්ට මස් විකුණනවා මස් කණ්ඩ විදියක් නැහැ. මේ වයින් හැදලා විකුණුවේ නැත්නම් මේ මිනිසුන්ට වයින් බොන්න විදියක් නැහැ කියලා හිතන්නේ නැහැ. ඒ මිනිහා තමන්ට ලාභ උපයලා තමන්ට හොඳ ජීවිතයක් ලබා ගන්න මේ වැඩේ කරනකොට. හැබැයි කරන වැඩේ හරියට කරනකොට විතරයි සිස්ටම් නුත් දියුණු වෙන්නේ. නැත්නම් සිස්ටම් කඩන් වැටෙනවා. එතකොට ඇඩම් ස්මිත් එක කිව්ව ඉන්විසිබල් හෑන්ඩ් එහෙම තමයි අදෘශ්‍යමාන විදියට මාකට් එක ක්‍රියාත්මක වෙන්නේ සෙන්ට්‍රලි ප්ලෑන් කරලා මේක තමයි මිල වෙන්න ඕනේ මේක තමයි මෙහෙම මෙයාට විතරයි විකුණන්න පුළුවන් මෙයා විතරයි මිල දී ගන්න පුළුවන් කියලා බෑ. හයෙක් කෝක ස්පොන්ටේනියස් ඕඩර් කියලා කියන එක අපේ පුද්ගලික ජීවිතවලටත් අදාළයි. අපි හරියට වැඩ කරොත් ඒකෙන් වටේ ඉන්න ඔක්කොටමත් හරියට තමයි. ඒක තමයි ලංකාවේ තියෙන ප්‍රශ්නේ නාමිනේ ලංකාවේ අපි කියන අපේ තියෙන ප්‍රශ්නේ ඇතුලේ ලංකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට හරියට මේ කාවත්තලා තියෙන අවුරුදු ගානක් තිස්සේ මේක මේ ආණ්ඩුව කරන්න තියෙන තමයි මේ ප්‍රශ්නේ කියලා. දැන් උදාහරණයක් විතර හාල් මිල. හාල් මිලේ ඉෂුව එක ගත්තොත් එහෙම හාල් මිලත් එක්ක තියෙන සමකනේ ඕනම ක්‍රියාවලියක් එක බැලිච්ච මේකනේ සප්ලයි චේන් එකක් තියෙනවනේ. දැන් මේ ඉෂුස් ටික හරියට අඳුරගන්නේ නැතුව මිනිසුත් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මිනිසුත් බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව වැඩිහත් වෙලා මොකක් හරි කරන්න ඕනේ කියලා. ඒක ජනාධිපතිතුමත් මිනිසුන්ගේ පැත්තට මෙයා වෙන්න මෝල් හිමියෝ ටික ගෙනල්ලා පොඩ්ඩක් මේසෙට තට්ටුවක් දැම්මම ප්‍රශ්න විසඳනවා කියලා ජනාධිපතිතුමත් හිතන බව පේන්න තියෙනවා. හැබැයි ප්‍රශ්නේ එහෙමමනේ. ප්‍රශ්නේ දැන් ඔය අදානි ප්‍රශ්න වගේම තමයි. කොච්චර මාරුණාත් ඇත්තම එකම උත්තරේ තමයි හම්බෙලා. දැන් වී මණ්ඩලය මම පැහැදිලිව විශ්වාස කරනවා මේ වී මණ්ඩලේ තියාගෙන තේරුමක් නැහැ. ඕක ඇවර කළා ගන්න ඕනේ. මොකටද වී මණ්ඩලයක් ආණ්ඩුවකට? ආණ්ඩුවක් මොකටද මේ අපිට කරන්න පුළුවන් වැඩක්ද? يعني මේ පාර දැන් කොච්චර වී ආණ්ඩුවට අරන් තියනවද? මිනිස්සු කොච්චර වී ආණ්ඩුවට දීලා දෙනවද? මේක මාකට් එකෙන් කරන්න පුළුවන්. අන්දක කිලෝ 1000ක් වගේ කිලෝ ගාණක් කිව්වා. ඒකට ස්වාභාවිකව නිදහසේ හැසිරෙන්න ඉඩ තියන්න. දැන් අතන ආණ්ඩුව කරන්න ඕනේ. ආණ්ඩුවට
ස්ටොක් එකක් මේන්ටේන් කරන්න ඕන නම් මේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සතොසට හරි ආණ්ඩුවේ මොකක් හරි තියෙන මොකක් හරි ජාලයකට ආණ්ඩුව ඍජුවම මේ මෝල් වලින් අරගෙන හාල් ස්ටොක් කරලා තියාගන්නවා නම් ඒක වෙන ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව වී නිෂ්පාදනයට අරගෙන මේ ආණ්ඩුව වී ගබඩා කරලා දැන් ගොඩක්ම වී පහුගිය කාලේ බැලුවොත් ඒක පහුගිය කාලේ බැලුවොත් එනවා ආණ්ඩුව ගත්තේ වී මම දන්න තරමින් ගොඩක් වෙලාවට ගුල්ල ගහලා නාස්ති ඒ කියන්නේ මිල අඩු විතරක් නෙමෙයි මේ ධනවාදයේ සහ මේ කම්පිටිෂන් එකේ තියෙන වාසියක් තමයි quality එතන ගැරන්ටි එක මේ මිල අඩු වෙනවා කියන එක පමණක් නෙමෙයි භාණ්ඩේ ගුණාත්මක බව. ආණ්ඩුව මේ මිලදී ගත්තා කියලා වෙනද වලට කිසිම වලක් ගල් දැන් ගල් වලින් නැති හා දැන් ඉස්සර හාල් ගරන්න වෙන දැන් ඉස්සර ගෙවල් වල කොරහ තිබ්බා. දැන් අද ගෙවල් වෙනකොට කොරහක් ඕනේ නැහැ. ඒකේ ගෞරවය ඇත්තටම මහා පරිමාණ මෝල් හිමියන්ට යන්න ඕනේ. ඔය ඉතින් මේක ඩඩ්ලිට රත්න සහල් ඒ කට්ටියට සහ මරද ගහමුල විශේෂයෙන්ම හාල් කර්මාන්තයේ ඉරිච්චයට ඒක යන්න ඕනේ. ආණ්ඩුව කරන්න ඕන වැඩක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුවට පුළුවන් මාකට් එකේ තරඟය ආරක්ෂා කරලා දෙන්න. ඒ කියන්නේ මොනොපොලි එකක් ඇති වෙන එක වළක්වන්න ආණ්ඩුවට පුළුවන්. හැබැයි ඒකට ආණ්ඩුව මැදිහත් වෙලා හාල් ගන්න ඕනේ නැහැ. ආණ්ඩුව කරන්න ඕනේ මේ සානුබල සපයන එක. ඇත්තටම මේක ආණ්ඩුවේ වැරද්දක් කියන එකත් එක්කලම අපි කල්පනා කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා නාමිනි. මම මේ කියන ලොජික් එක. දැන් විශේෂයෙන්ම අපි ගමු අදානි. දැන් අදානි ව්‍යාපෘතිය හැමාවහම මිනිස්සු ඒ දවස්වල අදානිට පළු පැලෙන්න බැන්න අදානි ආයුතුයි අදානි මිල වැඩි අරකයි මේකයි අර කියන තර්ක සියල්ලම ලංකාවේ මිනිස්සු 10ක් එක කතා කරොත් 9 දෙනෙක් එකඟ වෙලා හිටියේ. හැබැයි කවුරුවත් තේරුම් ගත්තද අපිට 400 kV ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් මේ හරහා එනවා කියලා. සහ ඒක නිසා අදානිගේ 500 මෙගාවොට් වලට අමතරව 750 මෙගාවොට් ප්‍රමාණයක තව විදුලි බලධාරිතාවක් මේකට එකතු වෙනවා කියලා. අපේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනවා කියන එක ඒ සියල්ලටම පරිබාහිරව අදානි 1 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක්. මන් දන්න තරමින් ඕස්ට්‍රේලියන් ඉන්වෙස්ට්මන්ට් එකත් නියර්ලි 1 බිලියන්. අපේ අය මහ ලොකුවට කියනවා නෑ අපිට මේ විදේශීය ආයෝජන අවශ්‍ය නෑ අපිට දේශීය ආයෝජන වලින් මේක කරන්න පුළුවන්. මට කියන 2 බිලියන් US dollars 2 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක්. 1 බිලියන් අදානි සහ ඕස්ට්‍රේලියන් පාර්ටි එක නියර්ලි 1 බිලියන් කියලා කිව්වොත්. අපි අර මේ කවුද මේ අපේ මේ ආණ්ඩුව ආවට පස්සේ මේක මේ කිව්වා විශේෂඥයෙක් මොකක් හරි මේ ෂෝ එකක් කරනවා කියලා මම දැක්කා මේ ටුවරිසම් ඩෙවලොප් කරන්න ෂෝ එකක් කරනවා කියලා මේ ඒක කෙසේද මම අහන්නේ නියර්ලි 2 බිලියන් ඉන්වෙස්ට්මන්ට් එකක් ලංකාවේ සියලුම බැංකු ටික කොන්සෝටියම් එකක් හැටියට ආවත් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේ ඒක පොඩක් හොයලා බලන්න. කවුද ෆන්ඩින් දෙන්නේ? ඒක හරි ඉන්ට්‍රස්ටිං. මේ මං කියන්නේ ලංකාවේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවත් මහා ලොකුවට කතා කරනවා අපි ව්‍යාපාරික කරනවා බැලන්ස් ෂීට්ස් මේවා කරනවා අපේ කැපිටල් එක මෙච්චරයි අරකයි මේකයි කියලා කතා කරාට ඒ වගේ එකක් සම්බන්ධව ඍජුව කතා කරන්න තරම් දැනුමක් නැද්ද පෞරුෂයක් නැද්ද එහෙම නැතිනම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. අර කියලා මහත්තයෙක් කවුරු මේ ගායකයෙක් වරන් ආවද ගායකයෙක් ඔව් මම දන්න තරමින් මේ සංගත්කාරකේ වත්කම් වැඩිලු ඒ ගායකයට වඩා. එහෙම මේ ප්‍රවෘත්තියක් මම දැක්ක සමාජ මාධ්‍යයේ. ඒ කියන්නේ මේ ගෝමික කියලා මහත්මයෙක් මේ ලංකාවේ ටුවරිසම් ඩෙවලොප් කරන්න හරි මොකක් හරි කරන්න කියලා රැප් ගායකයෙක් ගෙනල්ලා තියෙනවා. මේ ඒ ගායකයාගේ වත්කම් එක සාමාන්‍යයෙන් ගේන්නේ මොකක් හරි ආයෝජනයක් මොකක් හරි දෙයක් කරන්න පුළුවන් ගායකයෙක් මේ මොකක් හරි ලංකාවේ ටුවරිසම් ප්‍රවර්ධනය කරන්න කියලා. දැන් ඒක ගැන තව එකක් වුණා ඒ ආපු මේ ගායකයා හරි පුද්ගලයා ගිහිල්ලා හම්බෙලා තියෙන්නේ ආණ්ඩුවේ කෙනෙක් නෙමෙයි මුලින්. දිරිත් ජයවීර නේද? ආව මම දැක්ක ගෝමින් අර අරයත් එක්ක ගිහලා හම්බෙලා තියෙනවා. ඒක නේද ඔයාලා දැක්කද මුරලිදර? ඉන්දියාවේ විශාල ආයෝජනයක් කරන්න සූදානම් වෙනවා අක්කර ගානක. එතකොට දැන් ඉන්දියාවේ මිනිස්සු මුරලිදරන්ට විරුද්ධ වුණොත් මුරලිදරන් එපා මේකේ ලාභය මුරලි ලංකාවට ගෙනියනවා ඉන්දියාව යට තියාගන්න ඕනේ ප්‍රශ්නයක් වෙලා තිබුණා මම දැක්ක ඉඩම් පවර ගැනීමේදී ඒක වුණ රටක විමුක්ති සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් ඉඩම් පවරා ගැනීමේදී සහ රීලොකේට් කරනකොට ව්‍යාපාරිකදී මම හිතන්නේ මේ අපේ ලංකාවේ විශාල ඉඩම් දීලා ඒ සහ මම කියන්නේ ඒ ආයෝජනය හොඳයි දැන් මම කියන්නේ ලංකාවේ මිනිස්සු ලොජික් එකකින් කල්පනා කරන්නේ විදේශීය ආයෝජනයක් ආවම ඌ ඉන්දියාවට සල්ලි අරන් යනවා ප්‍රොෆිට් එක ඇමරිකාවට ගෙනියනවා ඒක දැන් මුරලිදරන් ගිහිල්ලා
ඉන්දියාවේ ආයෝජනය කරාම මේකෙන් එන ප්‍රොෆිට් එක ලංකාවට නෙන්නේ. නෑ දැන් අපේ ව්‍යාපාරිකයන් ගිහිල්ලා තියෙන දැන් බංග්ලාදේශ වලට ගිහිල්ලා තියෙන අපේ ඇඟලුම් කරනවා. ඔබ තියෙනවා. ඒකට එයාලා ගේනවද නැද්ද කියන එක වෙනම කතාවක්. නම ජෙනරලි ගෙන යුතුයිනේ. නෑ ඔක තමයි දැන් ලංකාවේ ගොඩක් වෙලාවට ඔය කිඳා බස්සවල තියෙන මේ දේශපාලන ආඛ්‍යානත් එක්ක කිඳා බස්සවල තියෙන මතවාදයන් ඔළුව ඇතුලේ හිර වෙලා තමයි මේ අවුරුදු ගාණක්ම මිනිස්සු මේ තීන්දුව తీරන කරන්නේ. අපේ රටේ දැන් අපි ගාමක බලවේගය වෙලා තියෙන දේශපාලනයේ ආණ්ඩු තීරණය කිරීම සම්බන්ධව අපේ රටේ ඉන්න මේ විශාල මධ්‍යම නැගීගෙන එන මධ්‍යම පන්තියනේ. ඒතර මේ අය ඔක්කොම නිදහස් අධ්‍යාපනය නිසා ගමෙන් මේ දුක දිනා උගත්තුනේ අපේ රටේ ඉන්නේ. මෙයාට පොඩි කාලේ ඉඳන්ම අධ්‍යාපනය ඇතුලේ හම්බෙලා තියෙන්නේ ඔය කියපු මේ මතවාදයම තමයි ඔළුවට කිඳා බැසලා තියෙන්නේ. මේක හරියට අර අපි සැත්කමක් කරනවා වගේ මේක විදාරණය කරලා මේ ප්‍රශ්නේ හරිය හේතුව මොකක්ද කියලා අපි සාකච්ඡා කරේ නැත්නම් අපිට තව අවුරුදු ගාණක් මේක 76 සාපේ 77 සාපේ 78 සාපේ තව අවුරුදු 25කට විතර වගේ පස්සේ කියයි ඉතින් මේ අවුරුදු 100 සාපේ කියලා. මොකද ඇත්තටම අකලංක කියන එකට මේකට එකතු කර යුත්තේ මෙන්න මේ දේ තමයි. ඒ තමයි නිදහස් අධ්‍යාපනයෙන් මේ රටේ මිනිස්සු ඉස්සරහට ආවනේ. අපි ඔක්කොම නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා ගත්තානේ. ඒතර එක දෙයක් කරන්න ඕනේ මේ මිනිස්සු තමන්ගේ ඔළුවල පුරවගෙන ඉන්න මෙන්න මේ පුහු මනස්ගත ටික එයාලගේ ඔළුව වලින් බැහැර කරන්න ඕනේ. ඒක හරි අපහසුයි. ඒකට සමාජ කතිකාවක් අවශ්‍ය වෙනවානේ. සමාජ කතිකාවක් ඇතුලේ තමයි ඒක වෙන්න ඕනේ. මොකද මේ අපි ඇතුලේ මේ මොකද ලංකාවේ මේ මම හරි සතුටුයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආපු එක පිළිබඳව. මොකද මේ ගොඩාක් වෙලාවට ওই දේශපාලන ආඛ්‍යාන නිර්මාණය කරන අපි ගත්තොත් එහෙනම් ඉන්දියානු ව්‍යාප්තවාදයක අපි ගත්තොත් මේ වෙලාවේ මම විශ්වාස කරනවා පෞද්ගලිකව ලංකාවට දියුණු වෙන්න තියෙන හොඳම ඔපචුනිටි එක හොඳම අවස්ථාව තමයි ඉන්දියාව. ඉන්දියාවේ සදර්න් ස්ටේට්ස් පහම ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙන ආර්ථිකයක් සහිත මේ ආර්ථිකයන්. මේ සදර්න් ස්ටේට් පහ වේගෙන් දියුණු වෙනවා ඉන්දියාවේ. වේගෙන් මධ්‍යම පන්තියක් ධනවතුන් බවට පත් වෙමින් ඉන්නවා ඉන්දියාවේ. ඉන්දියාවේ බිලියනර්ස්ලා ඉන්නවලු මිලියනයක්. ඉතින් දැන් ඒ අවස්ථාව තමයි ලංකාවට තියෙන හොඳම අවස්ථාව. මොකද ලංකාව ඉන්දියානු සහයෝගීතා ව්‍යාපාරයක් ඇතුලේ තමයි ලංකාවේ ආර්ථිකයට ලංකාවට නැගී සිටින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ දියුණු වෙන මධ්‍යම පන්තියට අවශ්‍ය කරන සේවා සැපයීම, ඒ මධ්‍යම පන්ති ඉලක්ක කරගත්ත සංචාරක ප්‍රවර්ධනය සහ ඒ වගේම තමයි සහයෝගීතා ආයෝජන කර්මාන්ත ප්‍රවර්ධනය ඇතුලේ තමයි මේ සේවා ලංකාවේ සේවා ශ්‍රේෂ්ඨය සහ ආයෝජන මේ කර්මාන්ත ශ්‍රේෂ්ඨය ඉන්දියානු සහයෝගීතාවයක් ඇතුලේ සහ විශේෂයෙන්ම ගත්තොත් කලාපීය වශයෙන් ගත්තොත් කලාපීය වශයෙන් ගත්තාම බල ශක්තිය කියන්නේ එනර්ජි බල ශක්තිය අනිත් පැත්තෙන් ගත්තාම අධ්‍යාපනය වගේ ශේෂ්ත්‍ර පිළිබඳව සහ ප්‍රවාහනය ගමනාගමනය ලංකාවේ මේ ඇතුලේ ලංකාවට හොඳ සේවා සපයන්නේ බවට පත් වෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? අපි ගත්තොත් IMF එකේ දීලා තිබිච්ච ගයිඩ්ලයින්ස් සියල්ල බලුවාම සහ සෙන්ට්‍රල් බැංක් එකේ ඉම්ප්‍රූව්මන්ට්ස් බැලුවාම අපිට තාමත් ඇචීව් කරගන්න බැරි වෙලා තියෙන්නේ අපේ එක්ස්පෝර්ට් සම්බන්ධ රෙවෙනියු එක. ඒ කියන්නේ අපි එක්ස්පෝර්ට් සම්බන්ධව අපිට දැන් රීතින්ක් කරන්න වෙනවා මේ අපි මේ එක්ස්පෝර්ට් කරන දේවල් තවදුරටත් මාකට් එක තුල අපිට දරා ගන්න එහෙම නැත්නම් මාකට් එක තුල අපිට මොනොපොලි එකක් අල්ලගෙන ඉන්න පුළුවන්ද අපිට මාකට් එකේ මේක මාකට් කිරීමේ හැකියාව තියෙනවද කියලා. එහෙමනම් අපේ IT සෙක්ටර් එක පවා දියුණු කරන්න පුළුවන් ඉන්දියාවත් එක්ක. ඔව් ඒක තමයි මම කියන්න හදන්නේ. දැන් අපිට තියෙන හොඳ අවස්ථාවක්. ඒ තමයි අපිට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා නදර්න් මේ ලංකාවේ උතුරු පළාත ගත්තොත් එම පුනර්ජනනීය බල ශක්තියේ කේන්ද්‍රස්ථානයක් කරන්න පුළුවන්. වින් පවර්, සෝලර් පවර් සහ වුණා ග්‍රීන් හයිඩ්‍රජන් වගේ දේවල් වලටත් අලුතෙන් ඉන්වෙස්ටර්ස්ලා ගෙනල්ලා අපිට ඉඩම් තියෙනවා සහ ගොඩක් මුඩු ඉඩම් තියෙනවා. ත්‍රිකුණාමලයේ වරාය තියෙනවා. එතකොට මම කියන අකලංක මේ ටික අපිට පුළුවන් නම් ඉන්දියාවත් එක්ක අපේ ග්‍රිඩ් එක කනෙක්ට් කරන්න. නෑ ඒ විතරක් නෙවෙයි. එතකොට අපේ එක්සස් පවර් විකුණලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඉන්දියාවත් සමග පාලමක් මිනිස්සු කියනවා මේ 1992 තමයි මේ රාජිත මුලින්ම ඔය ඉන්දියාවත් එක්ක පාලම යෝජනා වෙලා තියෙනවා. ඔව්. මේ ඉන්දියාවත් එක්ක පාලම 1992 නම් අද අවුරුදු 30ක් ගත වෙලා තියෙනවා.
තාම අපිට යථාර්ථයක් කරගන්න බැරි වෙලා නෑ ඔක එක ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ළඟදි මාත් එක්ක එක්තරා පුද්ගලයෙක් තියෙනවා ඉතාමත්ම ඉහළට ඉගෙන ගත්ත මහත්මයෙක් ඉන්දියාවත් එක්ක පාලම දැම්මොත් ඉන්දියන් මිනිස්සු මේ ලංකාව ඇතුළට බලෙන් එනවලු. මම ඇහුවා මේ ඊට සති දෙකකට විතර කලින් එයා ටුවර් එකක් ගියා යුරෝප් වල. ඒ කියන්නේ ෆැමිලි එකත් එක්කලා මම හිතන්නේ දින 25ක විතර වගේ ටුවර් එකක්. මම ඇහුවා යුරෝප් වල බෝඩර් ක්‍රොස් කරේ කොහමද? අපි බස් එකේ ගියා බෝඩර් ක්‍රොස් කරගෙන. මේ කෝච්චියේ ගියා. මම ඇහුවා ඉතින් එතකොට මොකද්ද ඔයාලගේ බෝඩර් ක්‍රොස් කරද්දී බැලුවේ? නෑ අපිට මේ සෙනගන් වීසා වැදිලා තිබ්බා. ඊට කොහොමද බෝඩර් ක්‍රොස් කරනකොට කවුරු හරි හිටියද? ඔව් ඉමිග්‍රේෂන් එකේ හිටියනේ. මම එනකොට ලංකාවේ කොහොමද ඉන්දියාවේ උන් මේ කඩාගෙන බින්දගෙන ලංකාවේ ඇතුළේ ලංකාව ඉමිග්‍රේෂන් එකේ බුදිය ගන්නවද? නේ දැන් මං කියන්නේ මේ වගේ ලෝකයේ දැකපු මිනිස්සුත් මේ වගේ ගොන් කතා කියනවනේ. ලෝකේ දැක්කත් කොච්චර ඉගෙන ගත්තත් මොනතරම් PhD කරත් ලංකාවේ මිනිස්සුන්ගේ අර ඒ වැහුණු මානසිකත්වය මේකම තමයි. මයින්ඩ් සෙට් එක එහෙමයි සහ මේ මනුෂ්‍යත්වය කියන එක විශ්වාස කරන්නේ නැහැ නේ. දැන් මට නම් තවදුරටත් මේ කියන්නේ අපේ ඒක මම කියන්නේ අපේ ජානවල වැදගත් දැන් නැහැ. මම නාමිනි ජානවල ප්‍රශ්න දන්නේ නැත්නම් මොකද දැන් අපි අවුරුදු 400ක් යටත් වෙලා හිටියනේ. අපි දූපත් රාජ්‍යයක් නේ. තාම අපිට මේ දූපතෙන් එළියට එන්න බැරි වෙලා තියෙනවා. ඒකට යටත් වෙලා හිටියත් අපි යටත් මානසිකත්වයක හිටියයි කියලා නම් මං හිතන්නේ නැහැ. ඒ හැම වෙලේම කොයි වෙලේ ආක්‍රමණයක් එයිද කියලා හිත ඉඳලා තියෙන්නේ. හරි ඒක ජානවලට විඳා බෑ. නෑ ඇත්තටම දූපත් රාජ්‍යයක් වීමත් හේතුවක් වෙන තියෙන වෙන රටක් නෙන්නේ. කොන්ටිනන්ට් එකක් නෙමෙයිනේ. අපිට බෝඩර්ස් ක්‍රොස් කරන්න අමාරු නිසා එකක් තමයි අපේ හොරයිසන්ස් මේ බ්‍රෝඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එහෙම එක්ස්චේන්ජ් එකක් නැහැ. කල්චරල් එක්ස්චේන්ජ් එකක් නෑ හැම වෙලාවෙම නාමිනී අපේ ඉතිහාසයේ නම් අපි කවුරු හරි අපිට කෙලින් එනවා මේ කවුරු හරි කියලා අපි හිතමින් තමයි ඉඳලා තියෙන්නේ. මේ අල්ලපු ගෙදර එක මේක දෙට කෙලී කියන මානසිකත්වයනේ තාමත් තියෙන්නේ. මම කියන එක තමයි නිදහස ලබා ගන්න අවස්ථාව වෙනකොට අපේ ෆස්ට් ඩෙන්ටිටි වෙලා තිබෙන්නේ කුලේනේ. හරිද? එතකොට කුලේ අහවල් කුලේ කට්ටිය අපිට කෙලින්න එන්නේ. මේ එතකොට අපිට ජාතිකත්වයේ ප්‍රශ්නයක් වෙලා තිබුණේ. අපි මේ දෙමළ මේ දේශපාලන නායකයොත් එක්ක අපි එකතු වෙනවනේ මේ කුලය නිසා. ලංකාවේ දකුණ මේ කියන්නේ කෙලින්ම ලංකාවේ ඉහළ කුලය සහ දෙමළ ඉහළ කුලය ඒකට සංවිධානය වෙලා තමයි ලංකා ජාතික සංගමයේ මූලික වශයෙන් බිහි වෙන්නේ. ඒක තමයි මම කියන්නේ. අපි කොයි වෙලෙත් අපි හැම වෙලාවෙම අපේ මානසිකත්වය හැදිලා තියෙන්නේ කුලය නැති වෙනකොට ජාතිකත්වය. ජාතිකත්වය නැතිකොට ආගම. ඊට පස්සේ දැන් මොකක් හරි දැන් අපි ගත්තොත් ඔය කියන කාරණාත් එක්ක නාමිනී කිව්වා වගේ මේ අපි හැම වෙලාවෙම මේ අපිට ඒ කියන්නේ රාජිත කිව්වම උගත් මිනිස්සෙක් වුණත් ඉන්දියාව මෙහෙම එයි කියන අදහස ඇතුලේ තියෙන්නම අපි හැම වෙලාවෙම හිතාගෙන ඉන්නවා හැමෝම ඉන්නේ අපිට කෙලවන්න කියලා. ඒ කියන්නේ මුළු ලෝකෙම බලන් ඉන්නේ ලංකාව කෙලවන්න වගේ අදහසක් තියෙනවනේ. අපි හබ් එකක් අපි තමයි මේ කවුරු කියලා දීපු දේවල්ද දන්නේ නැහැ. ඒ කියන්නේ මුළු ලෝකෙම අදහසක් ලෝකෙම කරගන්නේ අපි වෙන්නේ. දැන් ඕකේ හොඳම කාරණේ 1990 මේවා දෙනකොට කියනවා අන්න ඔත්තු බලනවා. රෝ එකේ මේවා කරලා. ඇමරිකාවෙන් මේ වෝෂිප් එකක් අපිට මේ පරිත්‍යාග කරාම ඇමරිකාව ඔත්තු බලලා. ඇමරිකාවට ඉන්දියාවටයි තියෙන ඔත්තු බැලීමේ උපකරණ වලට එහෙ ඉඳන් අපිව මේ දශමයට මේ අපි කතා කරන එක view කරලා බලන්න පුළුවන් හැකියාවක් ටෙක්නොලොජි එක යාලා ගාව තියෙනවා. එහෙම කියන්නේ ඒ අරත් ඇමරිකාවට ඉන්දියාවට තියෙන ලොකුම ප්‍රශ්නේ ලංකාවද? ලෝක රටවලුත් මෙච්චර ගානක් දැන් අපි කතා කරන හැමදේම හැබැයි මේ ලංකාවේ එච්චර බුද්ධියන්සේ ඉඳලත් සමහරක් දේවල් ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි තමයි කියන්නත් ඕනේ. ඒ කියන පුද්ගලයෝ එහෙම කියන්නේ Google පාවිච්චි කරන ගමන්. ඔව්. දැන් බයෝමෙට්‍රික්ස් ගැන කතා කරනවා මේ iPhone එකෙන් සියලුම බයෝමෙට්‍රික්ස් ටික අපේ ට්‍රේස් කරගෙන ඉවරයි. ඒවා මිත්‍යා. ඒ කියන්නේ ඇත්තටම මේ මිත්‍යා ඔළුවේ පුරවගෙන ඉන්න නිසා තමයි ඇත්තටම ලංකාවේ මේ ආර්ථික පිම්ම අපිට පයින්න බැරි වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා. ඉතින් ඒක අවාසනාව තමයි අකලංක හැම වෙලාවෙදිම මේ යම් විෂයපත්යක් සම්බන්ධ වෙන ප්‍රවීණයෝත් ඇවිල්ලා මේ පටු තැන්වල හිර වෙන එක. නෑ අපි ඩේටා උගත්තු හිටියට අපේ ෆිලොසොෆි එක. يعني ෆිලොසොෆිකල් ඒ කියන්නේ අපි අයිඩියොලොජිකල් නැහැ. අපි අයිඩියොලොජිකල් නැහැ. කිසිම දේශපාලන පක්ෂයකට අයිඩියොලොජි එකක් නැහැ. කලින් අකලංකත් කොරජදාත් කිව්වා. සහ පුද්ගලයන්ට අයිඩියොලොජි එකක් නැහැ. දැන් තමන්ට ආවේනික වෙච්ච අයිඩියොලොජි එකක්. ගොඩනග ඉතිහාසයේ පුරාවටම ගොඩනගන පොලිටිකල් නැරේෂන්ස් මත තමයි අපේ ස්ටෝරීස් මත තමයි මේක යන්නේ. අනිත් එක අලුත් පරපුර බලන්න. අපි යාළගෙන් හොත පොලිටික්ස් වලට කැමතිද කියලා එනකන් we hate politics. ඉතින් ඒකත් ලොකුම පොලිටික්ස් තමයි. ඒකත් ලොකුම පොලිටිකල් වල එක තැනක්. මොකද ඒගොල්ලෝ හේට් කරනවා කියන එක ඒ පොලිටික්ස්. ඒක ඇතුළේම තමයි දේශපාලනේ තියෙන්නේ. මොකද ඒ තියෙන අල්මරිච ස්වභාවයත් අපේ රටේ දේශපාලන දිශානතිය ඩිෆයින් වෙන්න ඉදිරියට යන්නේ කොහොමද කියන හේතු වෙනවා.
ඉතින් මං හිතන්නේ මට අවසානයේ මොකක් හරි අපි කියන්න තියෙනවා මට තියෙන්නේ දැන් අපි කතා කරන දැන් මේ ආණ්ඩුවේ බජට් එකෙන්නේ අපි පටන් ගත්තේ. ඒතර ආණ්ඩුවේ බජට් එක අපි කියනනේ දැන් හොඳ දේවල් ගොඩක් තියෙනවා. දැන් හෝල්ඩින් කම්පැනි එකේ ඉඳන් අනිත් ගොඩක් දේවල් හොඳයි. ඇත්තටම ওই ඩිජිටල් ටැක්ස් එක වුණත් මම නම් දකින්නේ හොඳයි. එහෙම ටැක්ස් එකක් ගහන්න. ඒතකොට තමයි තේරෙන්නේ ආපෙන් ටැක්ස් වෙනවා නම් ටැක්ස් වෙන සල්ලි කොතෙන්ද යන්නේ කියලා හරි අපි හිතන්නේ ඩිරෙක්ට් ටැක්ස් එකක් වදිනකොට. අනිත් පැත්තේ අපි ආණ්ඩුව වලින් එච්චර දේවල් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ කියලා තේරෙනවා. අපිට වඩා ලොකුයි කියලා තේරෙනවා. හේතුව මේ පවතින ආණ්ඩුවත් බලයට ගන්න කලින් ගොඩාක් වැරදි අදහස් සමාජගත කරා රජයේ ව්‍යාපාර විකුණනවා, අපේ රට නැති වෙනවා, හොර කියන්නේ දූෂිත ප්‍රභූන් එක පැත්තක, පීඩාවටපත් අපි එක පැත්තක, අර අස් versus them කියලා සමාජයේ දෙකඩ කරලා එහි ජනප්‍රිය තීරණේ වාසිය Tamanට ගන්න බැලුවා. ඉතින් ඒ හැමදේම අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදයටනේ හානිදායක වෙන්නේ. එතකොට බලය ගත්තට පස්සේ අපේ රටේ අවුරුදු දෙකකට කලින් වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක හිතන විදිහට මොන ආණ්ඩුව ආවත් වැඩ කරන්න බෑ. වෙන ආණ්ඩුවක් ආවත් මේ ලයින් එකේ තමයි යන්න වෙන්නේ. ඒ නිසා කරන වැඩ හොඳයි. හැබැයි ඒගොල්ලෝ එකට දෙන ජස්ටිෆිකේෂන් එක හරි නෑ. ශ්‍රී ලංකන් එයාලයින්ස් එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි රටකට ජාතික ගුවන් සේවයක් ඕනේ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඒක උත්තරේ වෙන්න ඕනේ කියන්න ඕනේ නෑ. ආණ්ඩු බිස්නස් කරන්න හොඳ නෑ. ඒතර මිල්කෝ එක අපි කරද්දි ලාභයි. අනිත් අය කරද්දි පාඩුයි. එතනම තමයි උත්තරේ. ආණ්ඩු මාරු වෙනකොට හොඳ දැන් හොඳ ආණ්ඩු නරක ආණ්ඩු කියලා මේගොල්ලෝ බෙදාගන්නේ. හොඳ ආණ්ඩුවක් ආවම ලාභයි, නරක ආණ්ඩුවක් ආවම පාඩුයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක. අර්ධ සත්‍යයක් තියෙනවා වෙනාමිනි. ඔය ලාභයි කියලා කියන එකෙත් අර්ධ සත්‍යයක් තියෙනවා. ඒකනේ අපි අර්ධ සත්‍ය අපි කාලයලෙන්ස අපි කතා කරන්නේ. නෑ නමුත් මම කියන්නේ උත්තරේ එතනම තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුયો වෙනස් වීම මත ලාභ පාඩු තීරණය වෙනවා නම් ඒකේ රටේ මිනිස්සුන්ටනේ හානිය. ඒ නිසා ඒක පෞද්ගලික පාර්ශවයක් කරා නම් ලාභ වුණත් පාඩු වුණත් ඒක කොහොමද ටැක්ස් විදියට ගවර්න්මන්ට් එකට එනවා රටට එනවා. කිරිදවන්න ඕනේ නෑනේ මේ නාමිනි. ආණ්ඩුවක් ඉන්නේ කිරිදවන්න නෙමෙයිනේ මේ රාජිත. ආණ්ඩුවක කාර්යභාරය එතන ආණ්ඩුවක් කරන්න ඕනේ මේ ලංකාවේ කිරි දැන් අපි ගත්තොත් එම ලංකාව කුකුල් මස් වලින් ස්වයංපෝෂිතයි නාමිනි. මම ඉතා කෙටියෙන් කියන්නේ ලංකාව බිත්තර වලින් ස්වයංපෝෂිතයි. ලංකාව කුකුල් මස් වලින් ස්වයංපෝෂිත වුණේ ලංකාව බිස්නස් වලින් ස්වයංපෝෂිත වුණේ ආණ්ඩුව කුකුල් මස් විකුණනවත් ආණ්ඩුව බිත්තර දාලා නෙමෙයි. හරිද? ඒ වගේ ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත කරන්න ඕන නම් ආණ්ඩුව කිරි විකුණන්න ඕ කිරි දොවන්න ඕනේ නැහැ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මාකට් එකත් එක්ක පුද්ගලික අංශයත් එක්ක එකතුලා කරන්න පුළුවන් ක්‍රමවේදයක්. දැන් මං කියන්නේ පාඩුවක් ලැබුවත් පාඩුව යන්නේ පුද්ගලික පාර්ශවයකටනේ. රටේ මිනිසුන්ටවත් පාඩු ලබනකොට බැංකුවේ ණය අරගෙන ඒ ණයත් ගෙවන්න වෙන්නේ මිනිසුන්ට වෙන්නේ නැහනේ. ඒතර පුද්ගලයා තමයි දරාගන්නේ. ලාභ ලැබුවත් නැත්නම් ටැක්ස් විදියට කොහොමත් රටට ඒක ගෙවලා. ඒ නිසා කතාව වෙන්න ඕන රජයේ බිස්නස් කරන්න ඕනේ නැහැ කියන එක. ඒ නිසා මේ හැම කරන දේවල් ගොඩක් හොඳයි. තාමත් සාධනීය විදියට වැඩ කරනවා. නමුත් ජස්ටිෆිකේෂන් එක හොඳ නැහැ. ඒතර මේ අවුරුදු 5 තුලත් ඔය කියන ගොඩක් ඒවා කරන්න බෑ. මොකද බොටල් නෙක්ස් ඒ තරම් තියෙනවා. ඒවා ක්ලියර් කරන්න අමාරුයි. එතකොට මේ අවුරුදු 5න් පස්සේ වෙන ආණ්ඩුවක් වෙනකොටත් මිනිස්සු තාම පිළිගන්නේ රජයේ ව්‍යාපාර කරන්න ඕන, පෞද්ගලික අංශය නරකයි. ඔය මතවාදී අපිට කවදාවත් වෙනස් කරගන්න බැහැ. අපි ජනාධිපතිතුමාගෙන් අවසාන වශයෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ ඇත්ත කතා කරන්න සහ දැන් ඔය ඔය කියපු නැරේෂන් එකෙන් එළියට එන්න. ඒ කියන්නේ මේ ජනාධිපතිතුමාගේ මේ අයවැයට අපි පක්ෂයි අපි හොඳ සාධනීය ලක්ෂණ ගොඩක් තියෙනවා. සහ ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී අර ඒතිත් ඇත්ත කතා කරා. ඒ කියන්නේ සමහර ආයතන අපිට අයවර කරන්න ඕනේ කියන ඇත්ත එතුමා පිළිගත්තා පැහැදිලිව. ඒක හොඳ දෙයක්. හැබැයි ජනාධිපතිතුමා විතරක් නෙවෙයි. ජනාධිපතිතුමා ඇත්ත කතා කරාට 159ම ඇත්ත කතා කරන්නත් ඕනේ. ඒක අදහසක් හැමෝම දිනව කරන්න ඕනේ. ජනාධිපතිතුමා මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා අපි කියපු ඒ කතා කරන ආණ්ඩුවක් බිස්නස් කරන්න අවශ්‍ය නැහැ කියන එක අවංකව පිළිගන්න තත්ත්වවල ජනාධිපතිතුමාපත් වෙයි කියලා අපි සාධනීයව බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව තමයි තියෙන්නේ ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඕනේ ඔය 159ත් ඔය යම් කිසි ඔය 159 සාතිශය බහුතරයක් ඉන්නේ නාමිනී අපි ඔය කතා කරපු මතවාදයම තමයි. ඒ කියන්නේ මතවාදය කියලා කියන්නේ මේ ආණ්ඩුවට බිස්නස් කරන්න පුළුවන්, ආණ්ඩුව බිස්නස් කරන්න ඕනේ, රාජ්‍ය තමයි මිලදී ගන්න ඕනේ වගේ අදහස් වල තමයි එල්බගෙන ඉන්නේ. ඔය යල්පැනන්ගේ අදහස් වලින් එළියට ගන්න. ඒ 159 එළියට ගන්න ජනාධිපතිතුමාට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සහ මේ ඒ අත්‍යවශ්‍ය ධනේශ්වර ප්‍රතිසංස්කරණ ටික කරන්න මම හරි සතුටුයි. මම දැක්ක මේ සමාජ මාධ්‍ය පළ වුණා මේ අපි හඳුන්වති මේ මහත්මයානේ ඔය කියපු ඔය ඔබතුමා කියපු
බහුතරයක් මතවාද පැල කරේ හඳුනති මහත්තයා ඉතින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය විතරක් අතර ලංකාව සම්පූර්ණයෙන් ගොඩ දාන්න පුළුවන්. අර දහම් පස්සේ උදේ රැස්වීම අපි කතා කරන්නේ අන්න ඒ වගේ කතා තමයි එතුමා පහුගිය කාලේ ගොඩාක් කිව්වේ. කියන්නේ මුළු ලංකාවම ගොඩ ගන්න පුළුවන් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක සංවර්ධනය කරොත් අපි මෙහෙම කරන්නේ මේකට රජයට කරන්න පුළුවන් වගේ අදහස් කිව්වා. හැබැයි එතුමා දැන් චේන්ජ් වෙලා තියෙනවා. එතුමාගේ කතාව මම දැක්ක මේ විවෘත ආර්ථිකය හරියට ක්‍රියාත්මක වෙච්ච නැති නිසා තමයි මේ අරුබුද ඇති වෙලා තියෙන්නේ කියලා තැනට එතුමා පරිවර්තනය කරලා ඒක ඉතාම හොඳයි. මම ඉතාම මේ දැන් ඔය අපේ නාමිනේ හරියටම කිව්වා අපේ රටේ කිසිම පක්ෂයක් හරියටම මේ ලිබරල් මතවාදී ඉන්න පක්ෂ නැහැනේ. ඒක නිසා හඳුනති මහත්මයා එහෙම චේන්ජ් වෙනකොට ඒක ජෝක් කරන්න විපක්ෂයට අයිතියකුත් නැහැ. මොකද විපක්ෂෙත් ඔය වගේම මේ මෝඩ කතා ඔය වගේම අතීතේ ඔය වගේ මෝඩ කතා ඔය වගේ කතා කියලා තියෙනවා. ඒ නිසා අපි ඊටාම සාධනීයව මේ දෑත දිගු කරලා මම හිතන්නේ එතුමාව තව එන්කරේජ් කරන්න ඕනේ මේ ඒ මතවාදයේ වැළඳ ගන්න. ඔකට පොඩි ගුණපූර්ණයක් එකතු කරන්න. මොකද ඒක මේ ඔය කියපු මේ 76 අවුරුද්දක් තිස්සේ අපේ රටේ කිඳා බහැපු ඔය කියපු ඔය අයිඩියොලොජි එක නිසා ඔය නැරේෂන්ස් නිසා වෙච්ච ස්ටෝරීස් නිසා වෙච්ච හානිය වෙනස් කරන්න පුළුවන් හොඳම අවස්ථාව තියෙන මේ ආණ්ඩුවට. ඒක ඇත්ත. හැබැයි ඒක වෙනස් කරනකොට කලංකර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විපක්ෂයේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ඊළඟට වෙදිලා කියන්න හොඳ නැහැ. මෙන්න ජාතික සම්පත් විකුණනවා. මෙන්න අපේ ජාතියට අත තියෙනවා. සජිතුයි, දිලිතුයි, නාමලුයි තුන්දෙනා. හරිද? අපි එහෙම කියනවොත් ඒගොල්ලන්ට කියලා බයිලා කියන වාඩි මේ තුන්දෙනාමත් දැන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ තාත්තලා සහ තමන් බලයට ගෙනාව ඔය නායකයෝ. හරිද? හින්දා මේ ජාතිකවාදී කියන මේ ගොබ්බ ප්‍රතිපත්තියක් හින්දා මේ රටේ ආර්ථිකයට කෙලවෙලා රටට කෙලවෙලා රට දැකපු මිනිස්සු ගහමරාගෙන මිනිසුන්ගේ පෞද්ගලික සතුට කියන එක අවම වෙලා මිනිසුන්ට පෞද්ගලික ධනය උපයාගෙන තමන්ගේ අරමුණු කරා කියන්නේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න බාධාවක් වෙලා සරලවම කිව්වොත් මට අවුරුදු 30 දී මේ ආර්ථික අර්බුදය එනකොට මට තිබ්බනම් හීනයක් කාර් එකක් ගන්න දැන් ඒක අවුරුදු 8කට පස්සට ගිහිලා 38 දී වගේ තමයි ගන්න වෙන්නේ සරලවම කිව්වොත්. ඒතකොට 30 දී ඒ කාර් එකේ මම කෙල්ලෙක් දාගෙන යන්න ප්ලෑන් කරනවා නම් 38 දී මට දාගෙන යන්න වෙන ටිකක් වයසට ගිය ගෑනු කෙනෙක්ව තමයි. ඒතකොට මිනිස්සුන්ගේ හීන පස්සට ගිහිල්ලා තියෙනවා. ඒ හීන පස්සට යවන්නේ නැතුව මේ විපක්ෂයේ ඉන්න සජිත් නහමල් දිලිත් කියන තුන් දෙනාත් කරුණා කරලා මේ ගොන් කතා කියන්නේ නැතුව මේ ධනේශ්වර ආර්ථික ක්‍රමයේ ඉස්සරහට යන්න ඒක ගෙනියන්න සමාජවාදී අනුරට වෙනස් වෙන්න පුළුවන් නම් සමාජවාදී හඳුන්වන්නට වෙනස් වෙන්න පුළුවන් නම් අර දක්ෂිනාංශය කියන තුන් දෙනාටත් මේ වෙනුවෙන් පටු දේශපාලනය අතහැරලා මේ තමන් මේකට සහාය දීමේ හැකියාව තියෙනවා. ඇත්තම කතාව රාජිත මේ අපි දන්නවනේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාගේ කොච්චර අවගුණ කොච්චර අවපසක් තිබුණත් මේ රටේ මිනිස්සු කියන්නේ රනිල්ට ඡන්දෙ දීපු ලක්ෂ 22ක මිනිස්සු ඒ ඡන්ද දෙන වෙලාවේ අයියෝ ඡන්ද දෙන්න කියලා ඇහුවොත් එහෙම ඒ මිනිස්සු බහුතරයක් කිව්වේ මේ ආර්ථික වැඩපිළිවෙල ඡන්ද නොදුන් මිනිස්සුත් කියනවා ඒක. මේ ආර්ථික වැඩපිළිවෙල නිසා තමයි අපි සහයෝගය දුන්නේ කියලා. ඉතින් කියන්නේ අච්චර අවගුණ කියන්නේ රනිල්ගේ තිබ්බ අවපස පක්ෂය ඇතුළෙත් ඒ තිබ්බ අවගුණ තියෙද්දිත් ආර්ථික වැඩපිළිවෙල වෙනුවෙන් රනිල්ට සහයෝගය දුන්නා නම් මිනිස්සු මම හිතන්නේ මේ දක්ෂිනාංශික මතවාදය හෝ ලිබරල් මතවාදය පිළිගන්න සජිත් ප්‍රේමදාස මහත්මයාට දිලිත් ජයවීරට යම් කිසි විදියක යම් දක්ෂිනාංශික මේ මතවාදයක් කියන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කරන්න බැරි වෙච්ච ආකාරයේ යම් ප්‍රතිසංස්කරණත් කරනවා නම් මම හිතන්නේ ඒකට සහයෝගය දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම සහයෝගය දෙන්න ඕනේ. දැන් මෙතන ඇවිදilla මෙයාලා ඒ පටු දේශපාලනය ආය කරන්න හම්බුනොත් විපක්ෂයත් මෙතනින් එහාට අවලංගු කාසි බවට පත් වෙන එක වළක්වන්න බෑ. හරි බොහොම ස්තුතියි. එහෙනම් තුන් දෙනාටම එහෙනම් අද සාකච්ඡාව අපි අවසන් කරනවා. නැවතත් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු